අවකාශයක් නැහැ. කාසිය වාසි උරගා බලදී අමිල ඔබට ඇහෙන්නටදී අම්පාර සීසී නායකවරයා සඳහන් කළ අදහස ඔහු පැහැදිලිව සඳහන් කළේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබෙනවා. ඔබ වැනි දක්ෂ කණ්ඩායමක් ඇයි අම්පාරට පමණක් සීමා වී සිටින්නේ? එතනින් කරලියට පැමිණෙන ලෙස ඔහුගේ කතාව තුළ ගැබ්ම තිබුණා. අයවර රැක ගැනීමට අවකාශයක් ලැබුණේ නැහැ. බලමු. අතිරේක ලකුණු 4ක් ලකුණු සටහනට එකතු වුණා. පිටේ නොබදින පන්දුවේ කඩු රකින්නටත් රැක ගැනීමට අවකාශයක් ලැබුණේ නැහැ. ෂෝ තර්ඩ් මෑන් කලප් එවන්නට ක්‍රොඩකේ ගුලඳවා තිබුණත් ඔහුට මගහැරී ගියා. අමිල මා සඳහන් කරමින් සිටි මේ තරගමාලාව නිසාම බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණා අම්පාර සීසී කණ්ඩායම දිහා. ඒ තමයි ඔහුගේ නායකයා පව සඳහන් කළේ. ඔහුගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා තිබුණා මේ තරගමාලාවෙන් පසුව විවෘත කාණ්ඩයේ තරග ක්‍රීඩා කරන්නට අම්පාරෙන් එළියට එන ලෙස ඔවුන්ට ආරාධනා ලැබුණු වගේ ඔවුන් සඳහන් කළා. මේ තමයි තරුදු සිල්වාගේ මුඛ්‍ය පරමාර්ථය මේ තරගමාලාව සංවිධානය කිරීම තුළ සැඟවී සිටින දක්ෂයන්ව කරලියට රැගෙන යාම. එවර පන්දු හතරේ සීමාව පසු කළා. තර්ඩ් මෑන් කලාපයේ දෙසින් පන්දුවේ ගමන් කරද්දී එම ලකුණු හතර සමගම දැන් අම්පාර සීසී ලකුණු 8යි කිසිදු කඩුල්ලක් නොදබී ප්‍රථම පන්දු හරි පන්දු 3ක් අවසන් වන විට ඒ වගේම චින්තක ලබාගත් ලකුණු 8ම වාසනාවන්ත ලකුණු 8ක් ප්‍රථම පන්දුව කඩු රකින්න අතහැර දැමුවා. දෙවන පන්දුව පිටේ පිටතාග්‍රේ වැඩි ස්ලිප් අතරින් නැදී ගියා. හතරේ සීමාව දක්වා දැන් ලකුණු 8යි අම්පාර සීසී කුඩකයන් අල්ෆාන් පන්දුවමින් සිටින් දිවනවා left arm over the wicket නාකඩ මේර පන්දුර පහරක් කෙල්ල කරනවා. පොයින්ට් දෙසින් පන්දුව වැදිනවා. හතරේ සීමාව දෙස්ට මෙල්ලේ ප්‍රෙෂාන් පොයින්ට් පන්දු රකින්න කුඩකයන් වේගෙන් පන්දුව පසුපස දිවවිත් පන්දුව නවතා ගත්තා. එක් ලකුණක් වෙනුවෙන් කුඩකයන් භාෂ්‍යයෙන් ප්‍රතිමාරු කරගන්නවා. දැන් ක්‍රීඩා පිටියේ වටා අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් තරගමාලාව නරඹන්නට එක්ව තිබුණා. අද නිදහස් දිනයේ චින්තකයා අමතක නොකළ යුතුයි. අද දිනය නිදහස් දිනය නිසා අද විවේකී දිනයක් නිසා බොහෝ දෙනෙකු තරගමාලාවේ අවශ්‍යම් තරග කිහිපය දැක බලා ගන්න දෙවෙනිවර මහජන කොණාංගණයට එකතුව තිබෙනවා. සුදනම් පන්දු එම්ස් නාල්පාන් left arm over the wicket නාකඩ මේර පන්දුව පායින දෙසින් ඉවරත් පන්දුව මොහමඩ් රිකාස් එක එල්ලේ පන්දුව රැග් ගන්නේ නැහැ. පාර්ශ්වයෙන්ම ක්‍රීඩකයන් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා. පාද ලකුණක් එක්වන්නේ ලකුණු පුරුටෙම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 10ක් හැටියට ලකුණු ස්ථාන විය යුතුයි. පැහැදිලිවම ලකුණු 10ක් ලෙසයි ලකුණු සටහන කියවිතේ වයිට් පන්දුවක් වැටෙන මුල් වතාවේ හඳුනාගත් අධික්පණි මේ තීරණය කළ වෙනස් කළ ආවිෂ්කාරවරයා පිටිකරුවා පවා එකග වුණා. පැහැදිලිවම ඔහු පවා සඳහන් කළා තමන්ගේ පාදේ පන්දුව දැවටුණා. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කර දුන්න අල්ෆාන් ඉවර විකට් ආකාරයෙන් යොමු කළ පන්දුව බ්ලොක් කොලික අස්සන්නේ පතිතවාදී පිටිකරුවා තමන්ගේ කඩුල්ල ආරක්ෂා කර ගන්නවා. හැරෙන්නට වෙන දෙයක් තිබුණේ නැහැ. අමිල තමත් හොඳ පන්දුවක් අවසන් කර යනවා. ලකුණු 10යි අම්පාර සීසී ප්‍රථම පන්දුව හරි අවසන් වන විට ෆාතාහමඩ් සමග මොහමඩ් ෆර්හාන් කඩුල්ලේ රැඳී සිටින්නේ. මොහමඩ් ෆර්හාන් පන්දු 5කින් ලකුණු 5ක්. ෆාතාහමඩ් තමත් හොඳින් පිතාශුන ක්‍රීඩකෙක් චින්තක මේ තරගමාලාවේ බදුටුවා උන් කුඩා කරනද ප්‍රථම වටේ තරග කිහිපය තුළ තමත්ම දක්ෂ කුඩා කරන බව ෆාතාහමඩ් සමග මොහමඩ් ෆර්හාන් කඩුල්ලේ රැඳී සිටින දැන් දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදනම් කුරුණෑගල නීට් ක්‍රීඩකයන් මේ තරගමාලාවේ පෙරලි කාර්යයන් උන් කුඩා කරන තරග සියල්ල උන් ජයගෙන තිබෙනවා. තමත්ම දක්ෂ ක්‍රීඩා කරමින් තිබෙනවා මේ තරගමාලාව පුරා. දැන් සුදනම් පන්දුවේ M10 දෙවන පන්දු වාරයේ මොහමඩ් අකිල් කැඳවා තිබෙන්නේ පන්දුවේ M10 තම සීමා විශ්ලේෂණය දෙවෙනවා. වමතින් වේග පන්දු යන කුඩකයා left arm over the wicket නාකාට ෆුල් ටාස් පන්දුව අපේකාරු පාරක් කෙල්ල කරනවා. තමන්ව මනමින්ම ෆ්ලෙක් පහර එල්ල කරන ලැබුවා. ෆයිල් එක් දෙසින් පන්දු වැදී යනවා. හතරේ සීමාවේ නිවතට පිත්ත කෝණිකව හරවමින් ඉතාමත්ම මනමින් පන්දු ස්ථානගත කරන සමත් වන ලැබුවා. එම ලකුණු 4ත් සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දක්වා ඉගෙන ගොස් තිබෙනවා. අම්පාර සීසී කුඩකයන්ගේ ලකුණු 4 එකතු වන්නේ පාත අහමඩ්ගේ පිටෙන් දුරුල පන්දුවක් මොබඩ් අකිල්ගෙන් ෆුල් ටොස් පන්දුවක් ලැබෙන්නේ පායින දෙස්ට තමත් දක්ෂයෙන්ම පහර එල්ල කරන ලැබුවා. ෆයිල් එක කලාපෙන් පන්දුවේදී ගියා. හතරේ සීමාව දක්වා නැවතත් දෙවෙනි අකිල් මේ පන්දුවාරි මීනක පන්දුවේ M10 එවර පහරක් කෙල්ල කරනවා. ෆ්ලෙක් පහර යලින් පන්දුවේදී එනවා. පාදේ ඔස්සවා ෆ්ලෙක් පහරක් කෙල්ල කරා උඩ පන්දුව රැග් ගන්නවා. ටීම් මිඩ් විකට් පන්දු රකින්න කුඩකයා චමොත් ශ්‍රත්නායක වීතු උඩ පන්දුව රැග් ගන්නේ සමගම දැන් ප්‍රථම කඩුල්ල පිදී යනවා. අම්පාර සීසී කුඩකයන්ගේ දැවි යන කුඩකයා පාත් අහමඩ් ලකුණු 5කට කොන අපිට නිවත් වෙනවා. කඩුල්ල ලත් කර ගන්න සමත් වෙන ලබන්නේ මොහමඩ් අකිල් පායින දෙසින් ලැබුණු පන්දුවට වේගවත් ෆ්ලික් කිරීමක් කරන පාදේ ඔසෝමින් පහර එල්ල කරත් සෑහෙන වෙලාවක් ගුණේ තිබුණා පන්දුව කල් මැනීම සාර්ථක වන්නේ සමග නවක පිටිකරුවා නිෂ්කි අහමඩ් දැන් කොන අපිට එකතු වන් නිෂ්කි අහමඩ් එකතු වෙනවා. නවක පිටිකරුවා හැටියට කොන පිටියට දැන් ලකුණු 14යි. ආයෙ කඩුලක් බිඳ වැටි හමාරයි අම්පාර සීසී කුඩකයන් මොහමඩ් අකිල් දෙවන පන්දු වාරය තුල සාර්ථක ප්‍රතිඵලත් කර ගන්න සමත් තිබෙනවා. වමතින් වේග පන්දු යන කුඩකයා දැන් පන්දු පිටිය සකසමින් තිබෙනවා. කඩු රකින්න කුඩකයා මොහමඩ් රිකාස් masih පන්දු රකින්න නිවැරදි ස්ථානයේ රඳවගෙන ආකාරය දක්ින් ලැබෙන්නේ. ඒ වගේම මිල් ප්‍රියෂාන් වයිට් මිඩ් ඔන් this one පන්දු රකින්න ඉන්න ෂොට්ස් ක්වාලිටි කුඩකෙක් ෂොට් ෆයිල් එකේ කුඩකෙක් පායින් දෙසින් රඳවන්නට පිටින් දෙසින් පොයින්ට් සහ එක්ස්ට්‍රා කවහි කුඩකයන් රඳවාගෙන දිවෙනවා අකිල්. ආයෙ පන්දු වාරි මීනක පන්දු එරත් පහරක් කෙල කරන පිටේ ඇතුළත අග්‍රේ වැදුණු පන්දුව ෂොට් තර්ඩ් මෑන් ක්‍රීඩකයන් අතර කර ගන්නවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු 14යි. එක් කඩුලක් මෙද වැටි හමාර අම්පාර සීසී ක්‍රීඩකයන්
ඔබ නකිලා යනු සූදානම් දැන් දෙවන පන්දුවාරයේ සිවන පන්දුව යොමු කරන්න මා පෙරත් මොහොගෙන සඳහන් කළා මේ ක්‍රීඩකයාගේ විශ්වම සාර්ථකත්වයේ ප්‍රධානම හේතුව ඔහු විකට් ආකාරයෙන් සෑහෙන වේගෙන් පන්දු යවීමේ හැකියාව තිබෙන පන්දුවවනක් වෙවර ලෝපොල්ටෝස් පන්දුවක් ඩිපෙන්ඩිකට් කළ ප්‍රදේශන පන්දුව ගමන් කරනවා උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට අවකාශයක් නැහැ කෙසේ වෙතත් ඒ අතරවාරයේදී පිටිකරුවන් දෙදෙනා එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණ නිෂ්ක්‍රිය අහමඩ්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි ලකුණ සමග මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 15 දක්වා ඉහළ නැගී තිබෙනවා. මේ බලන්න පෙර ලෝපොල්ටෝස් පන්දුව තරමක දෝලනයක් තිබුණා ගුවනේ පන්දුවේ. කෙසේ වෙතත් උඩ පන්දුවක් හැටියට රැක ගැනීමට කිසිදු අවකාශයක් තිබුණේ නැහැ. ඩීප් මිඩ්විකට් කලාපේ ක්‍රීඩකයාට දැන් මොහමඩ් ෆර්හාන් සූදානම් වෙනවා පන්දු පහකදී ලකුණු 5ක් ලබාගෙන සාර්ථක ඉන්සයිඩ් අවුට් පහරක් එල්ල කරනු ලැබුවා. නතර කර ගැනීමට කිසිදු අවකාශයක් නැහැ. වර පතිතව පන්දුව හතරේ සීමාව පසු කරගේ ඉතාමත් හොඳ පන්දු පහරක් එල්ල කරනු ලැබුවා. මේ ප්‍රථම පවර් ප්ලේ නැත්නම් පවර් ප්ලේ කොටස ක්‍රියාත්මක වන්නේ මුල් පන්දුවාර දෙක යනවා මේ පවර් ප්ලේ කොටසෙන් තමත් හොඳින් ප්‍රයෝජන ලබාගත් පන්දු පහරක් එල්ල කර යමිල මේ බලන්න නැවත පුනරුපණය නරඹනවා නම් ඔබ ලංකා සොබෝල් අයෝසේ මේ බලන්න ඉතාමත් හොඳින් ඉන්සයිඩ් අවුට් පහර එල්ල කළා දකුණත් පිටිකරුවා පිටර ලැබුණු ලෝපොල්ටෝස් පන්දුවට කල්යල් මැනීම ස්ථාන ගත කිරීම ඉතාමත් හොඳින් තිබුණා සූදානම් යලිත් අකිල් ඉදිරියේ පන්දුවක් පිළිගන්න එවර හොඳ පන්දුවක් එවර හොඳ කම්බැක් එකක් තිබුණා පන්දුවේ හොඳ නැවත පැමිණීමක් තිබුණා තරමක ලෝවීමක් පන්දුවේ පැහැදිලිව දැක ගන්න තිබුණා යනුව පන්දුවර දෙකක නිමාව පන්දුවර දෙකක් අවසන් වද්දී ක්වොලිෆයර් වන්තරගේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින අම්පාර CC කණ්ඩායම පන්දුවාරයකට 9.5 බිංදුවක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ලකුණු 19යි බිබිඩු විට එක කඩු ලබ්බිද වැටි ලකුණු 19යි චින්තකේ කඩු ලක්විද වැඩි දැවිගේ කොඩකියා පාතහම ගොඩ අපිට නිවත්තුවා මොහමඩ් අකිල්ගේ පන්දුවක් හමුවේ චමෝත්ශ්‍රී රත්නායක උඩ පන්දුවක් රැක ගන්න සමත් වුණ ලැබුවා ලකුණු 5ක් පමණ අත් කරගන්නේ දැන් අතිවිශාල ප්‍රේක්ෂකයන් අතර විදේශිකයන් අපට දකින්න ලැබෙනවා බලනවා දෙවිනුර නගරය සංචාරක නගරයක් සංචාරකයන් බහුලව පැමිණෙන ප්‍රදේශයක් බොහෝ විදේශිකයන් දැන් තරගමාලාව නරඹන්නට එකතුව තිබෙන ආකාරය දකින්න ලැබෙන්නේ සුදනම් අතරගේ දෙවන පන්දුවාරයේ 20 ආතිෆ් කැඳවා තිබෙන්නේ අප විස්තර කත්නේගේ දිනාන්තයේ සිට පන්දුවේ 20 පිටිය සකසා තිබෙනවා ආතිෆ් ෂොට් තර්ඩ් මෑන් ක්‍රීඩකයෙක් යෝගම ෂොට් ෆයිනල් එකේ ක්‍රීඩකයෙක් රඳවා තිබෙන ආර පහලේ සීමා තුල දිවෙනවා රයිට් ආම් ඕවර් ද විකට් නාකඩ මේර පන්දුව ඇවි යනවා ආගන යෝග පන්දුවක් තියුණු තෝලනයක් සහිතව කඩුල තුලට පන්දුව පැමිණෙන්නේ කෙලින්ම පන්දුව අස්ටම්ප් එකේ වදිනවා සමගම කරන්නට දෙයක් ඉතිරිව තිබෙන්නේ නැහැ නිස්කි යහමට ඔකොනා පිටේ නිවත් වෙනවා අග්‍රගණ්‍ය පන්දුවක් කෙවර පන්දුව මෙෂන ක්‍රීඩකයා ආතිෆ් තමත් මැනබෙන්නම පන්දුව යොමු කරනවා කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින විට දෙවන කඩුල්ල අහිමි වෙනවා අම්පාර CC ක්‍රීඩකයාට දැන් ලකුණු 19යි කඩලු දෙකයි මේ වෙනට ලකුණු පූර්වයේ සමගම පන්දු යන ක්‍රීඩකයා ආතිෆ්ගේ පන්දිය මිරියව්වත් තරමක් අසාමාන්‍යයි දිවවිත් නතර වී නැවත දිවවිත් පන්දිය වන ආකාරය දකින්න ලැබෙන්නේ පන්දුව තේරුම් බේරුම් කරගැනීමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නිස්කියාමට කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනවත් සමගම දැන් අම්පාර CC ක්‍රීඩකයන්ගේ දෙවන කඩුල්ල බිඳ වැටෙන සංගීත නිපුන් නවක පිටිකරුවා හැටියට කොණාපලට එකතුව තිබෙන්නේ දිවෙනවා පන්දිය 20 ආතිෆ්ගේ මේ පන්දුව අරිමිනක පන්දුව පාන දෙසින් පන්දුව ලැබෙන්නේ පහරක් කෙල්ල කරනවා ස්ක්වාලික් දෙස්ට පන්දුව ඇදී යන විට එක් ලකුණක් වෙනුවෙන් පහසෙම ක්‍රීඩකයන් ප්‍රතිමාරු කර ගන්නවා තමයි මොහොඳුන් ප්‍රථම පන්දුවෙන්ම සංගීත නිපුන් ලකුණක් ලබා ගන්නවා දැන් ලකුණු 20යි මේ විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි පන්දුවේ පහ දෙමින් සිටින අම්පාර CC ක්‍රීඩකයන් මේ ආකාරයෙන් ලකුණු ලබා ගතහොත් ලකුණු 89ක ලකුණු සංඛ්‍යාවක තියාගේ 8.5යි 7ක දැන් ලකුණු ලබාගෙන මේ වේගයක් දැන් රඳවාගෙන තිබෙනවා අම්පාර CC ක්‍රීඩකයන් තාති සුදනම් පන්දුවේ 20 එර පන්දුර පහරක් කෙල්ල කරනවා අපිත් ඒ පිටතාංග්‍රේ වදින පන්දුව උඩ පන්දුවක් කඩේට රැක ගන්නවා පන්දුව උඩ ගියාති පිසින්ම ශාන තුනක් දිවගොස් එම උඩ පන්දුව රැක ගන්නේ පෙර පන්දුවේ ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරක් කෙල්ල කරනවා අපිත් ඒ පිටත කෙළවරේ වදින පන්දුව පොයින්ට්ස් එක්ස්ට්‍රා කමාතර සෑහෙන පිනාවක් ගුවනේ තිබෙනවා තමත්ම දක්ෂයස තමන්ගේ වම් පස්ට දිවගොස් එම උඩ පන්දුව රැක ගන්නවත් සමගම මොහමඩ් ෆර්හාන් දැන් කොණ අපිට නිවත් වෙනවා ලකුණු 9කට මොහමඩ් ආතිෆ් අතර උඩ පන්දුවක් ලබා දෙන ඔහුගේ පන්දුවක් හමුවේ දැන් කඩලු 3යි තත්වය අම්පාර CC ක්‍රීඩකයන් ලකුණු 20යි තරගේ තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙනේ පන්දුවාරයේ ලකුණකට ආතිප් දැන්ටමත් එක් කඩලු දෙකක් අත් කරගෙන තිබෙන ආකාරය දකින්න ලැබෙන චිතක පැහැදිලිව මම ඉතාමත් හොඳ උඩ පන්දුවක් රැකගත්තේ ඔබ මේ දකිනවා නම් නැවත පුනරුපණය ඔහු යාර 10ක් 15ක් පමණ දිවගොස් උඩ පන්දුව රැකගත්තේ මේ බලන්න නැවත පුනරුපණය ටොප් එජ්ජේ දැවටුන උඩ පන්දුව අති වේගෙන් දිවගොස් පන්දුව යටට හොඳින් පැමිණියා තමන්ගේ සිරුරේ සමබරතාවය ඉතාමත් හොඳින් ආරක්ෂා කරගනිමින් රැකගත් උඩ පන්දුවක් යනවා අම්පාර CC දැන් ලකුණු 20යි කඩලු 3යි මේ තුන්වන පන්දුවාරයේ සිවුන පන්දුව තුල අප රැදිස් නිවරත් වේගය වැඩි කරමින් යොමු කළ පන්දුව මෙවර පිටින්නට ඇත වැඩි යන අතිරේක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා අක්‍රම සාජිත් නවක පිටිකරුවා ලෙස ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන අංක 5 පිටිකරුවා හැටියට යනුව දැන් අක්‍රම සාජිත්ට විශාල වගකීමක් තිබෙනවා අමිල වේලාසර කඩලු 3ක් බෙද වැටීමත් සමග පන්දුවාර 10ක් ක්‍රීඩා කරන්නේ මේ පන්දුවාරේ නොමැතිව තවත් පන්දුවාර 7ක් එහෙම් පිටිම තිබෙලා නිසා හොඳ සම්බන්ධතාවයක් සංගීත නිපුන් සමග එකතුව ගොඩනැගීම මේ දකුණත් පිටිකරුවාට තිබෙන වගකීමක් ඉවර පිටින්නට තරමක් පිටින් යොමු කළ පන්දුව නෙදල්ලේ ඇරියා ලකුණක් ලබා ගැනීමට අවකාශයක්
ලැබෙන්නේ නැහැ. පීඩනය ප්‍රෙෂර් එකක් පැහැදිලිවම තිබෙනවා. ඒ නිසා මේ පිතිකරුවන් දෙදෙනා මා විශ්වාස කරන්නේ අඩුම පන්දු වාර 3ක්වත් ක්‍රීඩා කළ යුතුයි. උන්තු ඒ පන්දු වාර 3 තුළදී සැලසුමක් හද යුතුයි. ලකුණු 20ක් 25ක් පමණ හෝ ලබාගෙන කඩුල්ල ආරක්ෂා කරගෙන තනතිරුව තුළ රැඳී සිටීම යලිත් ආතීප් දිව්‍යාන අවුද් විකට් ආකාරී පුල්ටොස් පන්දුවක් එමු කර දෙන හිංසිරුවේ පන්දුව තල්ලු කරමින් පාසුවේ මෙක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නා. ඒ ලකුණ අක්‍රම සාජිත්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. දැන් අම්පාර සිසි පන්දුවාර දෙකකුත් පන්දු පහක් අවසන් වද්දී පන්දුවාරයකට 7.76ක දල ලකුණු ලබා ගැනීමේ වේගය සහිතව ලකුණු 22යි මේ වන විට කඩලු 3ක් බිඳ වැටි. ආතිප් සූදානම් සාර්ථක පන්දුවාරයක අවසන් පන්දුව සංගීත් නිපුන් ඉදිරියේ රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයේ දෙවැවි චොමු කරන්නට. හොඳ පන්දුවක් ගෙලී ගියා. එය සමවෙන්ම වාසනාවන්ත තත්ත්වයක්. කඩුළු රකින්න අතින් උඩ පන්දුව ගෙලී ගියාම අතටම පැමිණි උඩ පන්දුවක් අවාසනාවන්ත ලෙස බිම ඇද වැටුණා. ඒ අනුව තවදුරටත් සංගීත් නිපුන්ට වාසනාව රැඳී තිබුණා. ක්‍රීඩා පිටිය තුල රැඳී සිටින්නට මේ බලන්න පෙර උඩ පන්දුවේ පුනරූපණය අමිල පිටදාග්‍රේ දැවටුණු උඩ පන්දුව මේ බලන්න අත්ලෙහි වැදී බිම ඇද වැටුණා. වාසනාවන්ත ලෙස මොහමඩ් රෙකාස් පෞද්ගලිකව තමා පිළිබඳවම අප්‍රසාදය පළ කරගත්තා. මේ බලන්න රිකාස්ගේ මුහුණ පැහැදිලිවම සතුටක් නැහැ. ඔහු දන්නවා තමා අතින් අත්තරද්දක් සිදු වුණු වගේ. වැරද්ද දැන් ඉතිහාසයට එකතු වී හමාරයි. යනුව අමිල ලකුණු 22යි කඩුළු 3යි අම්පාර සිසි කණ්ඩායම. ලකුණු 22 දී ලබා දුන් උඩ පන්දුව මගහැරී යාම කොණ්ණෑගල නීට් ක්‍රීඩකයන්ට රුචිම පාටුවක් වී තිබෙනවා. දැන් මිල්න ප්‍රේෂාන් කෙදවා තිබෙන්නේ පන්දුවේ 7.3ක දැන් ලකුණු ලබාගෙන මේ වේගයක් අදවාගෙන තිබෙනවා අම්පාර සිසි ක්‍රීඩකයන්. මිල්න ප්‍රේෂාන් තමන්ගේ සීමාව විශ්ිත සුදනම් පන්දුවේ 20 දකුණතින් වේග පන්දු යන ක්‍රීඩකයා විනිශ්චය පස්කේ මේ පන්දු හොඳ පන්දුවක් එවනත් මොහමඩ් රිකාස් පන්දුව අතහැර දමනවා. කඩුළු රකින්න ක්‍රීඩකයා එවනත් පිත්තේ වැදුරු සේයාවක් දකින්න ලැබෙන්නේ පන්දුව මිල්න ප්‍රේෂාන්ගේ හැසිරීම අනුව ඔවිට උඩ පන්දුවක් වන්නට ඇති. තවත් උඩ පන්දුවක් අතහැර දමනවා. කඩුළු රකින්න ක්‍රීඩකයා මොහමඩ් රිකාස් දැන් පිට උඩ පන්දු දෙකක් අතහැර දමනවා. කුරුණෑගල නීට් කඩුළු රකින්න තවමත් ලකුණු 22යි අම්පාර සිසි ක්‍රීඩකයන් වාසනාව විතරව තිබෙනවා. පිටිකරුවන් දෙදෙනාටම යාන්තමෙන් පිටේ වදිනවා පන්දුව උඩ පන්දුවක් අතහැර දමන්නේ පැහැදිලිවම කඩුළු රකින්න ක්‍රීඩකයා පෙර පාදයේ ආරක්ෂිත පහරක් කෙල්ල කරනවා. පොයින්ට් දෙස්ට පන්දුව තල්ලු කරමින් එක්මන් ලකුණක් වුණේ පාසුවීම පැතිමාරුව අක්‍රම සජිත්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 2යිම ලකුණත් සමග දැන් සංගීත් නිපුන් සුදනම් පන්දුව පිළිගැනීම සඳහා සංගීත් නිපුන් ඉතාමත් දක්ෂ පිට හැසිරෙකි ක්‍රීඩකයෙක්. මේ කඩුල්ල ඉතා වැදගත්. කුණෑගල නීට් ක්‍රීඩකයන් ඉක්මනින් සංගීත් නිපුන් දමාගත යුතුයි. තරගයේ පීඩනය අම්පාර සිසි ක්‍රීඩකයන්ට වැඩි කණක සුවත් අම්පාර සිසි ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ගත් විට සංගීත් නිපුන් අවම පන්දු ආරටක් හෝ කඩුල්ලේ රැඳී සිටීමෙන් විශාල ඉනිමක් ක්‍රීඩා කර යුතුයි. තරගයේ ස්ථාවර වන්නට දාර්ශනීය පහරක් කෙල්ල කරන ඔෆ් රයිට් පහර පන්දු වැදිනවා. ලෝන් ඔෆ් කලාපයට පාද අතරින් පහසුවෙන්ම පන්දුව හතරේ සීමාව පසු කරනවා. මෙලින ප්‍රේෂාන් තෑත දිගු කරමින් පන්දු යනාට දැඩි දෝෂාරෝපණයක් කෙල්ල කරනවා. කුමක්ද ඔබ කරන්නේ මෙවැනි තරගයක් තුළ මෙහෙම පන්දු අතහැරීමෙන් තරගයක් ජයගත මේ තරගයක් ක්‍රීඩා කරමින් තිබෙන්නේ පන්දු යනාට තමයි මේ වේදනාව වැඩිම චිත්තක. මෙවැනි පන්දුවක් අතහැර දමන විට දැන් ලකුණු 27යි මුල් ලකුණු සංඛ්‍යාව මිල්න ප්‍රේෂාන් තරගයේ 4 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ දකුණතින් මද වේග පන්දු යන ක්‍රීඩකයා සුදනම් තමන්ගේ සීමාව විශ්ිත පන්දුවේ 20 අක්‍රම සංගීත් පන්දුවේ පහද විශ්ිත ක්‍රීඩකයාට හොඳ පන්දුවක් පිට පරෙමින් කඩුළු රකින්න ක්‍රීඩකයා අතර පන්දු වැදී යන්නේ පිටියස්මේ රේඛාව තුලටම එම පන්දු යොමු කරන ලැබුවා මිල්න ප්‍රේෂාන්. මේ බලන්න නැවත පුනරූපණය පෙර පන්දුව මැගහැරී ගිය පන්දුව මේ ලකුණු 4 මේ බලන්න ඔහු ලෝන් බැරියල් ක්‍රමවේදය භාවිත කරා නම් අම්බිලා ඊට වඩා හොඳින් පන්දුව නතර කරගන්න තිබුණා. ඒතරම් තාක්ෂණයක් ගැබ්ව තිබුණේ නැහැ. ඒ නිසාම තමයි ලකුණු 4ක් බවට පත් වුනේ. ප්‍රේෂාන් යලි දිවෙනවා ඕවර් ද විකට් ආකාරයෙන් ඊළඟ පන්දුව හොඳ පන්දුවක් කරන බ්ලොක් කෝල් එක ආසන්නයේ පන්දුව යොමු කර දුන්නා. ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. මේ පිටිකරුවන් දෙදෙනාම අමිල පැහැදිලිවම පෙර සඳහන් කරේ සබඳතාවයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසාම මේ පිටිකරුවන් දෙදෙනා සෑහෙන කල්පනාකාරී වෙනවා. මේ මොහොතේදී දුර්වල පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහර දීමේ සැලැස්මක සිටින බව පැහැදිලිව පෙනෙන තිබෙනවා. හොඳ පන්දු වලට කඩුල්ල ආරක්ෂා කරගනිමින් එක ලකුණ ලබාගෙන රොටේට් දී ස්ට්‍රයික් අන්තය හුවමාරු කරගනිමින් සබඳතාවයක් ගොඩනගා ගන්නටයි මේ උත්සාහ කරන්නේ. මෙවර හිංසියේ පන්දුව තල්ලු කරමින් තවත් එක ලකුණක් කරා පිටිකරුවන් දෙදෙනා පැතිමාරු කරගන්නේ. මේ ලකුණ සංගීත් නිපුන්ට එම ලකුණ සමගින් සංගීත් නිපුන්ගේ පෞද්ගලික ලකුණු තත්ත්වයේ ලකුණු 6යි. නිමව දක්වන තරගයේ ක්‍රියාත්මක කළ සිවුන පන්දුවාරය 4ක් අවසන් වදී පන්දුවාරයකට 7.0ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ක්වොලිෆයි 1 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින අම්පාර සිසි ලකුණු 28යි කඩලු 3ක් බිඳ වැටි. අමිල වේලාසර කඩලු 3ක් බිඳ වැටීම තමයි දැන් අම්පාර සිසි කණ්ඩායමට බලවත් පාඩුවක් වුණේ. විශ්වම ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිටිකරුවන් 3 දෙනෙකු මුල් පෙළ වේලාසන ක්‍රීඩා පිටියේ නිමත් වුණා. ඒ නිසාම තමයි අපි පෙර සඳහන් කළ මේ මැද පෙළ පිටිකරුවන්ට දැන් ඥානවන්ත නැත්නම් ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනගා ගන්නට තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. අඩුම පන්දුවාර 6ක් තවත් පන්දුවාර 2ක්වත් මේ පිටිකරුවන් දෙදෙනා මේ මොහොතේදී බොහෝ දුරට ඉවසිලිවන්ත වෙයි. ආතිෆ් කැඳවා ගන්නවා.
පස්සන පන්දුවාරේ ක්‍රියාත්මක කරන හොඳ පන්දුවක් කෙවර යමු කර දුනා කෙටි පන්දුවක් යමු කර දුන්නේ නමුත් පිටිකරුවාට හරියාකාරව පන්දු යවන්නව රීඩ් කර ගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ අතීෆ් මේ දක්වා පන්දුවාරය එක පන්දුවයි ලකුණු දෙකකට කඩලු තුනක් ක්‍රඩා පෙටියෙන් ඉවත් කරගෙන තිබෙනවා දැන් ඉනිමි අමිල පස්සන පන්දුවාරේ දෙවන පන්දු තුල අප රැඳී සිටින්නේ නැවතත් සුදනම් පන්දු යවස්නා ආතිප් එන්නම ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩි වෙන ආකාරය දකින්න ලැබෙන්නේ දිනුර මහජන කොඩාංගණය තුල දාර්ශනීය ඔෆ් රයිට් පහරක් කෙල්ල කරනවා නතර කර ගන්නවා වයිඩ් ලෝන් ඔෆ් පන්දු දකින්න කොඩකියා පන්දු 40 සීමා මාසන්නේම ලකුණත් සමග සංගීත් නිපුන් දැන් නොදබී ලකුණු 7ක් අත් කරගෙන තිබෙනවා යෝගෙම ආක්‍රම සජිත් තවමත් ලකුණු දෙකක් පමණයි ලබා තිබෙන්නේ ලකුණු පුරව ලකුණු 29යි කඩලු 3යි අම්පාර ශිෂ්‍ය කොඩකියන් 6.69යි දැන් දන් ලකුණු ලබාගෙන මේ වේගය අම්පාර ශිෂ්‍ය කොඩකියන්ගේ ආතිෆ් රයිට් ආම් ඕවර් ද විකට් නාකාඩෙත් මෙවර පන්දුව පෙර පන්දු ආරක්ෂිත පහරක් කෙල්ල කරනවා පොයින්ට්ස් එක්ස්ට්‍රා කව අතරින් පන්දු වේදියාමර සනස්සන්නේ ලකුණක් වෙනුවෙන් පහසුවෙන්ම කොඩකියන් පැතිමාරු කර ගන්න නිරන්තරයෙන් අක්‍රම සජිත් එක් ලකුණු ලබාගෙන රොටේට් ස්ට්‍රයික් නැතිනම් අන්තය නිරන්තරයෙන් හෝමාරු කර ගන්නවා සංගීත් නිපුන් සමග මේ තමත් හොඳ කාරණයක් පළදායි සම්බතාවක් ගොඩනගා ගන්නට මේ දිනා දැන් බොහෝ විට පන්දුවර කිහිපයක් කඩුවේ රැඳී සිටීමේ අදිටනින් ක්‍රීඩා කරන ආකාරය දකින්න ලැබෙන්නේ නැවත සංගීත් නිපුන්ට මෙවර පන්දු වෙනත් පහරක් කෙල්ල කරනවා පන්දු වැදිනවා ස්ක්වාලෙක් දෙසට එවරත් එක් ලකුණක් වෙනුවෙන් කොඩකියන්ගේ පැතිමාරුවේ 31 වෙනි ලකුණ දැන් නිපුන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා කියලා ගොස් තිබෙන 6.64යි දැන් ලකුණු ලබාගෙන විවේගයේ එකශවත් ප්‍රමාණවත් අදල් ලකුණු ලබාගෙන මේ වේගයක් කියා සිතන්නට හැකියාවක් නැහැ කුරෑංගල නීට් පිටිකරන බලයනි දෙස බලන විට පන්දුවාර 4යි පන්දු 4ක් තුල ලකුණු 31ක් පමණයි අම්පාර කොඩකියන් අත් කරගෙන තිබෙන එවරත් පාදයේ පන්දු වදින්නේ අතනතිර වශයෙන්ම පන්දුව නතර වෙනවා ලකුණක් වෙනුවෙන් දිව්‍යයන්ට කිසිදු අවකාශයක් නැහැ කඩු රකින්න සෑහෙන වේගයකින් පන්දුව වෙත දිවෙන් ලකුණු 31ම යනවා මෙල ලකුණු සටහන නතර වී තිබෙන අප පස්වන පන්දුවාරයේ අවසන් පන්දුව තුල රැඳී සිටින ආතිප් මේ දක්වා ලකුණු 6යි කඩලු 2යි ඔහුගේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තුල රැඳී සිටින ඉතාමත් හොඳින් තරගමාලාව පුරාවටම ආතිප් තමන්ගේ වගකීම ඉටු කළා දකුණත් මද වේගී පන්දු යවන යලිත් ඕවර් ද විකට් ආකාරයෙන් හොඳ පන්දුවක් කෙවරත් යමු කර දුන්නේ පිටිකරුවට හැකියාවක් ලැබුණේ නැහැ තමන්ගේ පූර්ණ මුහුණත පන්දුවේ ගමන් මගට ගෙනෙන්නට එක ලකුණක් කරා පාස්වෙන්ම ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම නිමව දකින තරගයේ ක්‍රියාත්මක කළ තුන්වන පස්වන පන්දුවාරයේ ලකුණු 32යි කඩලු 3යි මේ වන විට අම්පාර සීසී කණ්ඩායම තමන්ගේ ඉනිමේ හරි අර්ධයක් අවසන් වද්දී ලකුණු 32යි කඩලු 3යි අතේ පන්දුවාර 2යි ලකුණු 7කට කඩලු 2ක් දබා ගත්තා පන්දුවාරයකට 3.5යි බිඳුවක දල ලකුණු ලබා දීමේ වේගයක් තමවනයි ඔහු ලබා දුන්නේ නැත පන්දුවාරයකට ලකුණු 3ක 4ක ලකුණු ප්‍රමාණයක් පමණයි ලබා දුන්නේ ඔහු ඉතාමත් හොඳින් මේ තරගයේ සිය කණ්ඩායම කැඳවාගෙන විශ්වම අමිල වටිනා කඩලු දෙකක් වේලාසනම ක්‍රඩා පිටින් ඉවත් කළ අතීෆ් වැනි පන්දු යවන්නන්ගෙන මේ බලාපොරොත්තු වන්නේ මේ දේ තමයි ඔහු සමහරකට දැන් අද මේ තරගය තුළ ඔහුගේ ඉකොනොමික් රේට් එක ඉතාමත් හොඳයි සමහරකට ඔහුගේ වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීට යන්නට පුළුවන් හැබැයි අතීෆ්ගෙන් ඉක්මන් කඩලු දෙක තුනක් බලාපොරොත්තු වෙලා හොඳ කඩලු දඩයම් කරුවෙක් ඔහු තමන්ගේ වගකීම හරි අපූර්වට ඉටු කළා නැවතත් මොහමඩ් ආකිල් කෙඳවා තිබෙන්නේ පන්දු සාදාශනීය පහරක් කෙල්ල කරනවා ලකුණු 6යි අලංකාර ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරක් කෙල්ල කරනවා ඉවර මැනවින් පෙර පාද ඉදිරියට ගෙනවිත් පන්දුව 10 වෙනි ස්ථානයට හොඳින් පන්දුව ස්ථානගත කරනවා ලෝන් ඔෆ් කලාපෙන් අක්‍රම සජිත් ක්‍රියාත්මක වන්නේ දැන් ලකුණු 38යි කඩලු 3යි අම්පාර සිසි කුඩකියන් තමත් දක්ෂයෙන්ම පහර ඉලක්කන ලැබුවා මොහමඩ් ආකිල් පෙර පාදයේ අසලට පන්දුව පත් කරනවා සමග අලංකාර ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරකින් පිළිතුරු ලැබෙන්නේ දැන් ලකුණු 32 දක්වා අමුල් ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා මේ ලකුණු 6ත් සමග එවරත් පහරක් කෙල්ල කරනවා යලෙන් පන්දු වැදිනවා කෂුවත් ස්ක්වාලේගේ පන්දු රකින්න කුඩකියා සහ බෑක්වර්ඩ් ස්ක්වාලේ කුඩකියා අතරටයි පන්දුව පත්වන්නේ ඒ අනුව අමිල ලකුණු 39යි දැන් කඩලු 3ක් මිද වැටි මේ බලන්න මේ පෙර පන්දු පහර ඊතරම්ම විශ්වසනීය පන්දු පහරක් නොවේ එල්ලකඩේ දකුණත් පිටිකරුවා තරමක් උප්පාරකට සමාන පහරක් එල්ල කරනු ලැබුවේ දැන් යලි සුදාන බනවා අකිල් ඉදිරියේ ඊළඟ පන්දුව පිළිගන්නට රොයි පහරක් එල්ල කරනවා නතර කර ගැනීමට ඉඩ කඩක් නැහැ ලකුණු 4යි ලෝනාන් කෙඩකියන් දෙදෙනෙකු ලඳවා තිබුණා නමුත් දෙදෙනාටම පන්දුව නතර කර ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ විදුලි වේගයෙන් පන්දුව ගමන් කරනු ලැබුවා සංගීත් නිපුන්ගේ පිටෙන් සාර්ථක පන්දු පහරක් කෙල්ලුනේ මේ බලන්න ඒ පන්දු පහරේ නැවත පුනරූපණය මේ මොහමඩ් අකිල්ගේ දිව්‍යාම මේ දකුණත් පිටිකරුවා එල්ල කළ ඩ්‍රයිව් පහර වරක් පතිතව පන්දුව 4 සීමාව පසු කර ගියේ ලෝනාන් කෙඩක තරමක් වයිට් ලෝනාන් කලාපයේ දෙසට වන්නට අමිල රඳවා තිබුණේ පෙර පාරදිවායි මෙවර අලංකාර ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා මම ඊට පස්සේ සඳහන් කළා සංගීත් නිපුණ අතිශය භයානක කුඩකියා හොයි දැන් ලකුණු 4ට පැමිණ තිබෙනවා ඊටමත් බිග්පණි දැන් ලකුණු 18යි සංගීතයේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අවසන් ලකුණු 6ත් සමග තමත් මොහොතින් පන්දුව ස්ථානගත කරනවා 4 සීමාවේ නිවිතර දැන් අම්පාර සිසි කුඩකියන් ලකුණු ලබා ගැනීම තරමක් වේගවත් කර ඇති ආකාරය දකින්න ලැබෙන්නේ තරගයේ ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ 6 වෙනි පන්දුවාරයේ තරගයේ 6 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ නැවත සුදනම් පන්දුවේ විශ්නා මොහමඩ් ආකිල්
තරමක ප්‍රහාරයකට හසුව තිබෙනවා මේ පන්දු වාරය තුළ ෆුල් ටොස් පන්දුවකට ස්ට්‍රේට් රයිට් පහරක් කෙල්ල කරනවා පහසෙන්ම ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා ක්‍රීඩකයන් මේ ලකුණත් සමග දැන් ලකුණු 50 සීමාවට පැමිණෙනවා අම්පාර සිසි ක්‍රීඩකයන් තරගයේ 6 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කරමින් තිබෙන අකිල් පන්දු වාරය 1යි පන්දු 5යි ලකුණු 27ක් ලබා දී තිබෙනවා අම්පාර සිසි ක්‍රීඩකයන්ට එක් කඩුලක් පමණ ඉවත් කරගෙන තිබෙන දැන් සුදන වක්‍රම සාජිත් පන්දුව පිළිගැනීම සඳහා අබේර පන්දු වක්‍රම සාජිත් පහරක් කෙල්ල කරනවා පන්දුව පිටේ ඇතුළු කෙළවරි වැඩි ෂෝට් ෆයින් ලෙග් දෙස්ට ඇදී යන්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මේ ක්‍රීඩකයන් දෙදෙනාම පහසුඩ පන්දු දෙකක් ලබා දෙනවා කඩුලක් කරන ක්‍රීඩකයා මොහමඩ් රිකාස් අතර කෙසෙවත් මේ උඩ පන්දු දෙකම අතහැර දැමුවා කඩුලක් කරන ක්‍රීඩකයා කුරුණෑගල නීට් කණ්ඩායමේ දැන් මේ දෙදෙනා අතර තමත් හොඳ සමතාවක් ගොඩනගෙන ආකාරය දකින්න ලැබෙන්නේ පන්දු වාර 6යි ලකුණු 50යි කඩලු 3යි අම්පාර සිසි ක්‍රීඩකයන් සංගීත නිපුණ ලකුණු 19ක් පන්දු 12ක් තුල අක්‍රම සාජිත් මේ වෙනුවට ලකුණු 11ක් ලබා තිබෙනවා පන්දු 10ක් තුල යාළුවෝ ලකුණු 50යි කඩිරු 3 විශ්වම මතක් කළ යුතුයි තරිදු සිල්වා මහතා මේ තරගමාලාව හරි අපූර්වට සංවිධානය කළේ වසර ගණනාවක් තිබූ ඔහුට තිබුණු සංකල්පයක් මේ ආකාරයට ක්‍රියාවට නැංගුවා ඔහු දකුණු කොරියාවේ සිටියත් ඔහුගේ හිත තිබුණේ ලංකාවේ වෙනත් දැවැන්ත තරගමාලාවක් සංවිධානය කරන්නට ඔහුට ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඔහුට අවශ්‍ය වුණා ලාංකීය සෑහළු පන්දුවට දැවැන්ත තරගමාලාවක අත්දැකීම් එකතු කරන්න වැඩි පන්දු ප්‍රමාණයක් ක්‍රීඩා කරන්න නම් පන්දු වාර 10ක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුව ඔහුට තිබුණා දින 5ක් පුරාවට අතිශය සාර්ථක ලෙස මේ තරගමාලාව ක්‍රියාත්මක වාදී අතර දුර්වල පන්දු රැක ගැනීමක් ලකුණු 4යි නතර කර ගැනීමට ඉඩක් නැහැ දැන් අම්පාර සිසි අමුල් ලකුණු තත්ත්වයේ ලකුණු 54 දක්වා ඉහළ නැංගී තිබෙන ඒ වගේම අමිල විශ්වම සඳහන් කළොත් මෙරට සිට මේ තරගමාලාවේ සම්බන්ධීකරණ කටයුතු මහිම මදුෂ්‍යංක හරි අපූර්වට සිදු කරා දෙවනුවර වොරියර්ස් කල්මනාකාරතුමා දැන් මිනිත්තු 21කුත් තප්පර 40ක් ගත වී තිබෙනවා ඒ වගේම මේ මහිම සමග එකට එන පිරිස විශාල වශයෙන් මහන්සි වුණා මේ තරගමාලාවට පිටින් බලන කෙනෙකුට මේ තරගමාලාවට කොච්චර මහන්සි වුණාද කියලා එකවරම අදහසක් එන්නට නැතුව ඇති හැබැයි මේක දවසක දෙකක වැඩක් නෙමෙයි මේ වෙනුවෙන් විශාල වශයෙන් දරදී ඇදපු විශාල පිරිසක් සිටියයි සියලු දෙනාටම අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමන ඒ වගේ මේ තරගමාලාවට මේ පන්දුවෙන් පසුම ඒ කාරණයක් සඳහන් කරනවා මෙවර හරවා පහරක් කෙල්ල කරනවා පස්සේ මේ ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කරගන්න ඒ ලකුණ සමගම දැන් මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 56යි ඒ වගේම DMT තමන් ඔවුන් අනුග්‍රහකත්වය දක්වා මේ තරගමාලාව ක්‍රීඩා කරන සියලුම පන්දු DMT පන්දු ක්‍රීඩා කරේ අපි ඔවුන්ට ස්තුතිය සහ ගෞරවය නැවත පුද කළ යුතු විශාල පන්දු ප්‍රමාණයක් මේ තරගමාලාව ක්‍රීඩා කරන්නට ඔවුන් තරග සංවිධායකයන්ට ලබා දුන්නා යලිත් තවක් වයිට් පන්දුවක් ඒ එකතු වෙන 57 වන ලකුණ අම්පාර CC කණ්ඩායම මේ වගේම AA ස්පෝර්ට් ආයතනයට අපේ ස්තුතිය පුද කරනවා උන් තමයි නිල ජර්සි ලබා දුන්නේ මේ භෞතික සම්පත් සපයන සියලුම දෙනා වෙනුවෙන් අන ඔහුන්ටත් අපේ ස්තුතිය සහ ගෞරවය මේ මොහොතේදී පුද කරන අතර වාරේ ප්‍රබල ඉල්ලීමක් කරනවා නමුත් ඉවර විශ්වකර්වරයා තමගේ අතින් පෙනෙනවා පැහැදිලිව බවුන්ස් එක වැඩි පන්දුවේ ඒ නිසා මගේ දඹරගිල්ල ඔස්සවන්නට තරම් මේ ඉල්ලීම ප්‍රමාණවත් නොවන වගට ඒ ලකුණ සමගම දැන් මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 58යි අමිල ඔබ මට වඩා දුටුවා මේ දින පහ පුරාවටම මේ සැලසුම මොනතරම් නම් අපූර්වට ක්‍රියාත්මක වුණාද කියා මේ පිරිස මොනතරම් නම් මහසයක් ගත්තාද කියා මේ තරගමාලාවේ සාර්ථකත්වය වෙනුවෙන් විශේෂම චිත්තක දිස්ත්‍රික් වශයෙන් කණ්ඩායම් වල ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඉතාමත් අපහසු වෙමිනි කණ්ඩායම් නිර්මාණය කර ගන්නට සෑම දිස්ත්‍රික්කයක් තුළම සිටින දක්ෂයන් එක් කණ්ඩායමක ක්‍රීඩා කළ යුතු එවැනි තීන්දුව ලබා ගන්න බව තරගමාලාවේ සංවිධායකයන් මහිම මදුශාංක තරදිද සිල්වා ඒ වගේම පැතුම් මේ තරගමාලාව සාර්ථක කර ගැනීමේදී දැඩි කාර්යභාරයක් ඉටු කරන ලැබුවේ අනුෂ්ක විමල් මොහමඩ් රිකාස් මේ සෑම සිල් දිනාගේ මාස කිහිපයක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තරගමාලාව සංවිධානය කරන ලැබුවේ වගේම තරගමාලාව වෙනුවෙන් එතෙක් මෙතෙක් ලබා දෙන වැඩිම ත්‍යාග මුදල් ලබා දෙන්න තීරණය කරන ලැබුවා එම ත්‍යාග මුදල් ලබා දීමේදී රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දෙන තීරණයක් ලැබුවා ඒ වගේම දෙවුන්දර වොරියර්ස් ක්‍රීඩා සමාජයේ සමාජිකයන් මේ තරගමාලාව පසුපස රැඳී සිටීමේ උන්ගේ ශක්තිය එකතු කරන ලැබුවා තරගමාලාවේ සංවිධායක නියෝග DMT ක්‍රිකට් පන්දුව චින්තක ඔබ කියූ ආකාරයෙන්ම තරගමාලාවේ පන්දු වෙනුවෙන් සිය අනුග්‍රහක දායකත්වය එකතු කර තිබෙනවා ඒ වගේම තරගමාලාවේ නිල ජර්සි වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙනවා ඒ ස්පෝර්ට්ස් ආයතනය මෙසිරු ක්‍රීඩකයන්ගේ නිල ජර්සි වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙනවා එවැනි වටපිටාවක් යටතේ තරගමාලාව නිර්මාණය වෙන ලබන්නේ වගේම දෙවුන්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඒවත් ප්‍රදේශ වාසීන් බොහෝ දෙනෙකු තරගමාලාවට උපරිම සහයෝගය ලබා දෙන්න ලැබුවා තරගමාලාව සංවිධානය කරන තරගමාලාවේ සමාජිකයන්ට තරදිද සිල්වා SG ඩිරෙක්ටර් සායතන අධිපතිතුමන් මේ තරගමාලාව තීරණය කරන ලබන්නේ ඔහු තරගමාලාව සැලසුම් කරන ලබන්නේ ඔහු ඉන්පසු මහිම මදුශංක ඉන්පසු එකතු වෙනවා මේ තරගමාලාවට ඔවුන් දෙනාගේ ශක්තිය මතයි මේ සාර්ථක තරගමාලාව මෙලෙසින් ඔබ හමු වෙගෙනට හැකියාව ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකන් සොෆ්ට්බෝල් ප්‍රීමියර් ලීග් තරගමාලාව සාර්ථක වන්නේ 2026 වසරේ මේ ආකාරයෙන් දැන් පන්දු වාර 7ක් නිමයි ලකුණු 59යි කඩලු 3යි පන්දුවට පහදිමින් අම්පාර සිසි කුඩකයන්
ආක්‍රම සාජිත් ලකුණු 11ක් සංගීත් නිපුන් ලකුණු 25ක් දැන් තරගයේ 8 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙන චමොස්රි රත්නායක තිබෙනවා පන්දු එම්ස්ටාර් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා නම් පහසුඩ පන්දුවක් රැක් ගන්නවා ෂෝට් තර්ඩ් මෑන් නි පන්දු රක්මේෂන ක්‍රීඩකයා දැන් 4 වන කඩු ලහිබෙනවා අම්පාර සිසි ක්‍රීඩකයන්ට පෙර පාදයේ පැමිණ ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා වේගය අඩාල කරන ලද පන්දුව පිටේ පිටතාංග්‍රේ වදිනවා සමගම තමත්ම පහසුඩ පන්දුවක් රැක් ගන්නේ ෂෝට් තර්ඩ් මෑන් දෙසින් පන්දු රකින ක්‍රීඩකයා සංගීත් නිපුන් පන්දු 17කින් ලකුණු 25ක් ලබාගෙන දැන් සෙමෙන් කුඩාපිටිය නිවත් වෙනවා 4 වන කඩුල්ල හැටියට තරගයේ 8 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙන පන්දු අමිෂ්ණ ක්‍රීඩකයා චමෝත් ශ්‍රී රත්නායක තමත් හොඳ පන්දුවක් යොමු කරන ලබන්නේ පන්දුවේ පතිතය නිවැරදි පන්දුවේ දෝලනය පිටේ නිවතට පිටේ පිටතාංග්‍රේ වදින පන්දුව පහසුඩ පන්දුවක් කරේ රැග් ගන්නවත් සමග ලකුණු 59යි කඩලු 4යි තරගයේ 8 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙන පහරක් කෙල්ල කරමින් ලකුණක් අත් කර ගන්නවා මිඩ් විකට් කලාපයේ පන්දු වැදියාමට සලස්වන්නේ ලකුණත් සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60 දක්වා ඉහළ ගොස් තිබෙන වගේම තරගමාලාව සංවිධානය කරන විට අප දුටුවා දින 5ක් දැන් තරගමාලාව ක්‍රියාත්මක වී තිබෙනවා ප්‍රථම දින 4 තුල මේ සංවිධායක මණ්ඩලයේ සමාජිකයන් නිවස වලට යන විට තවත් පිරිසක් තරගමාලාවේ කාර්යභාරය ඉටු කරනවා ඒ වගේම ඔවුන් නිවස බලා පිට යන විට අනිත් අයගේ සහයෝගය ලැබෙනවා තමත් හොඳ සංවිධාන ශක්තියක් සහ ඔවුන් අතර තිබෙන අන්‍යෝන්‍ය සබඳතාවය තාමත්ම ඉහළින් තිබූ තරගමාලාවක් යතර මානේ දාර්ශනීය ලොෆ්ටර් ඩන්රයි පහරක් කෙල්ල කරනවා දැන් ලකුණු 6ක් එක්කනවා ලකුණු පූර්වට තාමත්ම හොඳින් මේ පහර ඉල්ල කරනවා මැද ඉන්න කෙනින් පන්දුව පත් කන්නේ චමොත් ශ්‍රී රත්නායක ලොනොන් කලාපෙන් පන්දුව නතර වන්නේ 4 සීමාවේ නියුත දැන් ලකුණු 66යි මේ වෙනට ලකුණු පූර්ව සමුද්‍රිතයේ ලකුණක් ආක්‍රම සාජිත් දැන් නොදෙවි ලකුණු 17ක් ලබා ගන්න තිබුණා පිටේනි නිවත ඇදී යන පන්දුවකටයි ලොනොන් කලාපෙන් තැවන්ත 6 පහරක් කෙල්ල කරන ලැබේ දැන් අතරගේ 8 වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන වෙර පන්දුරත් පහරක් කෙල්ල කරනවා පිටේ ඇතුළු කෙරෙහි වැඩි පන්දු වැදී යනවා මිඩ් විකට් කලාපයට තවත් එක් ලකුණක් එම ලකුණත් සමග ලකුණු පූර්ව ලකුණු 67 දක්වා චින්ත කියලා ගොස් තිබෙන පන්දුවාර 7කුත් පන්දු 4ක් අවසානදී ලකුණු 67යි අමිලේ අනුව කඩලු 4ක් බිඳ වැටි චමොස්රි රත්නායක මේ පන්දුවාරයේ පන්දු 4ක් ක්‍රියාත්මක කර තිබෙනවා ලකුණු 8ක් ලබා දී මේ වෙනුවට එක කඩුලක් ක්‍රීඩා පිටියේ ඉවත් කරගෙන තිබෙනවා දිව්‍යනා උදු විකට් අකාරින් ඊළඟ පන්දුව යපු කාට හරවා පුල් කිරීමකට උත්සාහ කරේ නමුත් එතරම් සාර්ථක නැහැ මිඩ් විකට් කලාපයේ දෙසට උඩ පන්දුවක් ලබා දෙමින් මේ දැන් පස්වන කඩුලත් ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා සමුදිතට සිදු වුණා ක්‍රීඩා පිටියේ නිවත් වන්නට පන්දු දෙකකට මුහුණදී එක ලකුණක් පමණයි ඔහුට ලබා ගැනීමට අවසරවන්ත ලෙස හැකියාව ලැබුණේ මේ ඉනිම තුළ ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ ප්‍රශංසනීය ඉනිමත් දියත් කාණ්ඩ පිත්තේ පූර්ණම මුහුණතේ නොවේ පන්දුව දැවටුනේ පිත්තේ ඉහළ කොටසට වන්නට පන්දුව දැවටුනේ නිසාම ඔහුට සිදු වුණා ක්‍රීඩා පිටියේ නිවතන මේ වලන පෙර දැවියාමේ පුනරුපණය කල්යල් මැනි මාසාර්ථකයි පන්දු පහර ස්ථානගත කිරීමක් තිබුණේ නැහැ සෑහෙන වෙලාවක් උඩු ගුවනේ තිබුණා පන්දු රකින්න ඉතාමත් හොඳින් පහසුවෙන්ම උඩ පන්දුව රැක ගන්න ලැබුවා යනවා 67යි කඩලු 5යි 8 වන පන්දු හරි අවසන් පන්දු තුල අපරාදේශින් මෙවර හයිපුල්ටස් පන්දුවකට ආසන්න පන්දුවක් පැතිවිශ කල්පටය තීරණය කරනවා ඉරණි පන්දුවක් කැඩියට නැත්නම් අවදානම් පන්දුවක් කැඩියට හඳුනා ගන්නවා යනවා අතිරේක ලකුණක් එකතු වුණා අම්පාර සිසි ලකුණු සටහන දෙම ලකුණ සමග මුල් ලකුණු තත්ත්වය දැන් ලකුණු 68 දක්වා ඉහළ නැංගී තිබෙනවා සුජිත් විමර්ශ හත්වන කඩුල්ල ලෙස ක්‍රොඩා පිටියට පැමිණීමේ දක්වනත් ප්‍රතිකරුවා මැද පෙළ ශක්තිමත් කිරීමේලා සංචිතය තුළ ක්‍රොඩා කරන දැන් සූදානම් වෙනවා මීළඟ පන්දුව පිළිගන්නට ලාපටස් පාදවල පුල් කිරීමක් කරනවා මේටිකට් කලාපේඩියේ ලකුණු 6යි නතර කර ගැනීමට කිසිදු අවකාශයක් නැහැ. ඉවර දුර්වල පන්දුවක් ලබා දුන්නේ චමොස්රි රත්නායක විශ්වම නවක පිටිකරුවෙකු ක්‍රීඩා පිටියට පැමිණෙන විට අමිල ඔහු ප්‍රෙෂර් එකකින් පීඩනයකින් පැමිණෙන්නේ. ඔහු බලාපොරොත්තු වෙනවා දුර්වල පන්දුවක් Tamanට ලැබෙයි කියා. මේ ඒ දුර්වල පන්දුව ලැබුණා පිටතටම. ඉතාමත් හොඳින් තක්කෙට මෙල්ල කළ විශාල පහරකින් ලකුණු 6ක් ලකුණු සටහනට එකතු කරගන්නේ. දැන් පන්දුවාරයකට 9.25ක දල ලකුණු ලබා ගැනීමේ වේගය සහිතව පන්දුවාර 8ක් අවසන් වදී අම්පාර සිසි ලකුණු 74යි කඩලු 5යි මෙතන සිට ලංකීය සෑල්ලු පන්දුවේ දෙවන්ත තරගමාලාවල් සංවිධානය කරන තරග සංවිධායකයන්ට අමිල තරිඳු සිල්වා කදිම ආදර්ශයක් ලබා දී තිබෙනවා. මෙතනින් ගන්නට පුළුවන් ආදර්ශ ගොඩයි. පැහැදිලිවම මේ තරගමාලාව නිසාම කරලියට පැමිණි ක්‍රීඩකයන් අති විශාලයි. කණ්ඩායම් අති විශාලයි. මේ ඔබ දකින්නේ අතරවාරයේ ඔබට පෙනෙන ඇති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මේ තරගමාලාව දැක බලා ගන්නට දෙවනුවර මහජන ක්‍රීඩා පිටියට පැමිණ තිබෙනවා. මෙවර විවිධගේ පන්දුව තල්ලු කරමින් පස්සේ එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ඒ ලකුණ එකතු වන්නේ අක්‍රම සාජිත්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. දැන් අම්පාර සිසි ලකුණු 75යි කඩලු 5ක් බිඳ වැටි. ඒවගේම චිත්තක මේ තරගමාලාවෙන් පසුව තරග සංවිධායකයන් බොහෝ විට මෙවැනි තරගමාලාවල් සංවිධානය කරන්න උත්සාහ කරනවා. කිසිදු සැකයක් නැහැ. වැඩි පන්දු ප්‍රමාණයක් ක්‍රීඩා කරන මෙවැනි සාර්ථක තරගමාලාවල් ඉදිරියේ බොහෝ විට සංවිධානය වේවි. අඩු පන්දු ප්‍රමාණයක් ක්‍රීඩා කරන එවැනි තරගමාලාවල් බොහෝ විට දැන් මතකෙන් ඉවත යන ආකාරය දකින්න ලැබෙන මේ තරගමාලාවත් සමග සාර්ථක උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් යොගම KHP ට්‍රේඩර්ස් ආයතනයේ පැතුම් මහතා තම විශේෂම සිපත් යුතු මේ තරගමාලාවේ සාර්ථකත්වයේ පසුපස විශාල ශක්තියක් ලබා දෙන්න ලැබුවා. තරුණ සිල්වා සහ මහිම මදුශංකර අතර වාරයේ තැවන්ත ලොෆ්ටර් ඩාෆ්රයි පහරක් කෙල්ල කරනවා ලකුණු 6යි. තමත්ම මැනබෙන්නේම පහර එල්ල කරනවා. තමත්ම දක්ෂ පිටහසුමේ තිබෙන ආක්‍රම සාජිත් දැන් ලකුණු 25යි පන්දු 16ක් තුල
තරගේ නබවන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ පියකරු ලොෆ්ටන් ඔෆ්රයි පහරක් කෙල්ල කරන ලැබුවා ලෝන් ඔෆ් ද සින් පන්දුව හතරේ සීමාව නිවෙතට ඇදී යන්නේ තරගේ නබවන පන්දුවාරය මිල්ල ප්‍රේෂාන් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ප්‍රේෂාන්ගේ මෙවර පන්දුව ෆ්ලෙක් කිරීමක් කරනවා වේගෙන් පන්දුව ඇදී යනවා අමිඩ් විකට් කලාපයට ලකුණයි දැන් දෙවන ලකුණත් පහසුවෙන් මත් කර ගන්නවා ක්‍රීඩකයන් පන්දුව රැකගත් සැනින් නන් ස්ට්‍රයික් එන්නේ නැතිනම් පන්දු යනාගේ අන්තයේ තමා ගැසුවා පන්දු රකින්න ක්‍රීඩකයා පහසුවෙන්ම ක්‍රීඩකයන් ලකුණු දෙකක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා මිල්ල ප්‍රේෂාන් කෙල්ලේ පන්දු රැක් ගන්නේ නැහැ මේ ලකුණු දෙකත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා දැන් ලකුණු 84ක් හැටියට සජිත්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 27යි අවසන් ලකුණු දෙකත් සමග හොඳින් පන්දුව දකිමින් සිටින අක්‍රම සජිත් වරත් පහරක් කෙල්ල කරනවා සාර්ථක වන්නේ නැහැ පිත්තේ නොවදින පන්දුව අකඩු රකින්න ක්‍රීඩකයාන්තට ඇදී යන්නේ තමත් හොඳ පන්දුවක් මිල්ල ප්‍රේෂාන්ගෙන් සෑහෙන වේගෙන් පන්දු යවන ආකාරය දකින්න ලැබෙන මිල්ල ප්‍රේෂාන් තීරණාත්මක නම්බෝන පන්දුවාරයෝගේ දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් තිබෙන ලකුණු 16ක් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ලබා දී තිනවා තවමත් කිසිදු කඩුලක් නැහැ මිල්ල ප්‍රේෂාන්ට මේ පන්දුවාරයේ අවසන් පන්දුව ප්‍රේෂාන් තමන්ගේ සීමා විශ්ට සුදනම් දකුණ තියෙන පිටහසුන ක්‍රීඩකයන්ට එරෙහිව පන්දුවේ 20 මේකේ වැඩි කරගනිත් මේර පන්දුව හොඳ පන්දුවක් තමත් හොඳ පන්දුවක් ගොඩ් ලෙන්ති පන්දුව පත්ත කරනවා සම් මුලින්ම අක්‍රම සජිත් පරාජයට පත් කරමින් කඩුල රකින්න අතර පන්දුවාර 9ක් නෙමයි ලකුණු 84යි කඩලු 5යි අපාර සිසිල් ක්‍රීඩකයන් කුරුණෑගල නීට් ක්‍රීඩකයන් හම්බ වෙමින් ප්‍රේෂාන් පන්දුවාර දෙක තුල ලකුණු 16ක් ලබා දෙනවා ප්‍රතිවාදී ක්‍රීඩකයන් කිසිදු කඩුලක් උඩත් කර ගන්නට හැකියාවක් නැහැ දැන් අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එක්කනවා එන්නම ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩිව තිබුණා දැන් ක්‍රීඩා පිටිය වටා සියලු ප්‍රේක්ෂකයන් පිරී තිබෙනවා වගේම අපගේ වම්පස තිබෙන ක්‍රීඩා මණ්ඩපයේ අසල අතිවිශාල පිරිසක් තරගේ නරඹන ආකාරය දකින්න ලැබෙන්නේ තරිඳු සිල්වා මහිම මදුශංක යෝග පැතුම් අනුෂ්ක විමල් මේ සියලු දෙනා අප සිහිපත් කළ යෝග දෙවන රුවානියන්ස් ක්‍රීඩා සමාජයේ සියලුම සමාජිකයන් සතුටු විය යුතු කාරණයක් ශ්‍රී ලංකන් සොෆ්ට්බෝල් ප්‍රීමියර් ලීග් තරගමාලාවුන්ගේ සාර්ථකයි දැන් මේ සාර්ථකත්වයේ අවසන් පැය කිහිපයක් ගත කරමින් තිබෙන්නේ පැහැදිලිවම අපි නැතර කූට ප්‍රාප්තියට අපි ළඟා වෙමින් පවතින්නේ දැන් 9.3ක දල ලකුණු ලබා ගැනීම වේගයක් දැන් ඒ 9.16 දක්වා අඩු වී තිබෙනවා අම්පාර සීසී කණ්ඩායම වුන් දැන් උත්සාහ කරાવી ලකුණු 100 සීමාවට ආසන්නයට පැමිණෙන්න මම විශ්වාස කරනවා ඒ සීමාවට ගියොත් උන්ට හොඳ සටනක් දෙන්නට පුළුවන් උන්ට හොඳ පන්දියයි මේ බලයනියක් තිබෙනවා ඒ නිසා වේලාසන කඩලු දෙක තුල දබාගතහොත් කුරුණෑගල නීට් ක්‍රීඩකයන්ගේ උන්ට තරගයට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන් ඒ අතර වාරයේදී විශාල පහරක් කෙල්ල කරනු ලැබුවා ලකුණු 6යි සුජිත් ඉමල්ෂගේ පෙතෙන් කදිම පන්දු පහරක් කෙල්ල වුණා අවශ්‍යතම මොහොතේදී දකුණත් ප්‍රතිකලුවා බල සම්පන්න පන්දු පහරක් කෙල්ල කරනු ලැබුවා එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 90 දක්වා ඉහළ නැංගී තිබෙනවා මේ බලන පෙර පන්දු පහරේ පුනරුත්පනය ඉතාමත් හොඳින් සිය බාහුව ශක්තිය භාවිතා කරමින් විශාල පන්දු පහරක් කෙල්ල කළා දකුණත් ප්‍රතිකලුවා සූදානම් රත්නායක ඉදිරියේ කෙටි පන්දුවක් ඉවර රත්නායක කර දුන්නේ පිටිනට ඇත වැඩි පන්දුව පැහැදිලිවම වයිට් පන්දුවක් අතර එක ලකුණක් ලබා දුන්නා ලකුණු සදාන රත්නායක මේ දක්වා පන්දුවාර 1යි පන්දු 2යි ලකුණු 22කට කඩලු දෙකක් ලබාගෙන තරමක් ඔහු ප්‍රහාරයකට ලකුණත් ඔහු කඩලු දෙකක් මේ නිමතුල ක්‍රඩා පිටියේ නිවත් කර ගන්නට සමත්කම් දැක්වා දැන් යලි චමොස් රත්නායක සූදානම් වෙනවා සුජිත් ඉමල්ෂ ඉදිරියේ ඊළඟ පන්දු යොමු කරන්නට හොඳ පන්දුවක් හැවර හොඳ පන්දුවක් එමු කර දුන්නා ෆුල් ලෙන්ති පන්දුව පිට පරිමෙන් කඩු රකින්න ක්‍රීඩකයා වෙත ඇදී ගියේ ලකුණක් ලබා ගැනීම දිට කරක් නැහැ අමිල පන්දුවාරයක 9.5යි 8ක දල ලකුණු ලබා ගැනීම වේගයක් සහිතව අම්පාර සීසී දැන් ලකුණු 91යි කඩලු 5 බිඳ වැටි ලකුණු 91යි කඩලු 5යි වගේම චිත්තක මනා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුයි මෙවැනි තරගමාලාවක් දිගින් දිගටම ක්‍රීඩා කරන්නට කුණාගල නීට් ක්‍රීඩකයන් තමත් හොඳින් තරගවත් වෙනවා මේ පන්දු වශයෙන් ක්‍රීඩකයා චමොස්සි රත්නායක තුමිරියා ක්‍රීඩකෙක් නමුත් කිසිදු වෙහෙසක් ඔහුගේ මුහුණේ දකින්න ලැබෙන්නේ නැහැ දින ගණනාවක් එකම ආකාරයට පන්දු යනවා හොඳින් පිටහසුනා හෝ කණ්ඩායමට ලබා දිය යුතු උපරිම දායකත්වය ලබා දෙමින් තිබෙනවා සිය කණ්ඩායමට තවත් එක් ලකුණක් සමග දැන් ලකුණු 92යි අම්පාර සීසි ක්‍රීඩකයන් අපගේ දකුණු පස තිබෙනා වූ එල්ඊඩි තිරේ ඔස්සේ සුපැහැදිලිව තරගමාලාවේ සජීව විකාශය ගෙනෙමින් තිබෙන යෝගම නෙස්ටමෝල් ටයිතනේ ප්‍රතිබින ප්‍රචාරක රථයේ තිබෙන එල්ඊඩි තිරේ තුලත් තරගමාලාවේ සජීව විකාශය ගෙනෙමින් තිබෙනවා දිවැනවනත් පන්දය 29 වෙනි හොඳ පන්දුව ස්ථානගත කරනවා ලෝන් ඔෆ් කලාපේට මෙල්න ප්‍රේෂාන් එතන පන්දුව රැග් ගන්නවා තවත් ලකුණක් එක් වෙනවා ලකුණු පුර දැන් ලකුණු 93යි කඩලු 5යි අම්පාර ශිෂ්‍ය ක්‍රීඩකයන් ඉතින් මේ අවසන් පන්දු විතරිව තිබෙන 9.4යි 6යි දැන් දල ලකුණු ලබාගෙන බෙබේගේ අම්පාර ශිෂ්‍ය ක්‍රීඩකයන්ගේ සුජිත් ඉමල්ෂ ලකුණු 14ක් අක්‍රම සාජිත් ලකුණු 28ක් පන්දු 20ක් තුල අවසන් පන්දුව මේ පන්දුවාරේ තමන්ගේ සීමාව විශ්ල සුදනම් පන්දු 20 චමොත් රත්නායක පන්දුවාර 1යි පන්දු 5යි ලකුණු 24කට කඩලු දෙකක් අත් කරගෙන තිබෙනවා මේ තරගය තුළ ෆුල් ටාස් පන්දුවකට පාරක් කෙල්ල කරනවා පහසුඩ පන්දුවක් රැග් ගන්නවා කඩලු රකින්න ක්‍රීඩකයා චමොත් රත්නායක පන්දුවාර දෙක නිමා කරනවා ලකුණු 24කට කඩලු 3ක් පිට දමමින් අගනා පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරන ලැබුවා
කුරුණෑගල නීට් ක්‍රීඩකයන් වෙනුවෙන් අම්පාර ශිෂ්‍ය ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 93ක් පමණයි අම්පාර ශිෂ්‍ය ක්‍රීඩකයන් අත් කරගන්නේ. පන්දුවල් 10 තුළ කඩලු 6ක් බිඳ වැටියේ. මුලින් ඔවුන්ගේ කඩලු කිහිපයක් බිඳ වැටුණත් සමගම තල් ලකුණු ලබාගෙන මේ වේගය අඩාලව ලැබුවා මේ තරගමාලාවේ ශූරයන්ට අනුශූරයන්ට ඒ වගේම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ලබා දෙන ඒ වටිනා කුසලාන සියල්ල දැන් ක්‍රීඩා අපිට ගෙනවිත් තිබෙන්නේ තරගමාලාවේ සංවිධායකයන් ලකුණු ලබාගෙන මේ පාතහමඩ් ලකුණු 5ක් අත් කරගන්න සමත් වෙන ලබා වගේම ආක්‍රම සාජිත් නදුවේ ලකුණු 28ක් අත් කරගත්තා. ඒ වගේම සංගීත් නිපුන් ලකුණු 25ක් අත් කරගත්තා. අවසන් මොහොතේ සජිත් දිමාල්ෂ ලකුණු 14ක් අත් කරගන්න සමත් වූ සෙසු ක්‍රීඩකයන්ට තරම් හොඳින් දක්ෂතා ප්‍රදර්ශනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම වයිට් පන්දු 4ක් නිපන්දුවක් මේ පන්දු වාර 10 තුළ යොමු කර තිබෙනවා කුරුණෑගල නීට් ක්‍රීඩකයන්. පන්දු යැවීම තුළ අදක්ෂතා දක්වනු ලැබුවා. ආල්ෆාන් පන්දු වාර 2යි ලකුණු 14යි කිසිදු කඩුලක් අත් කරගන්න ලැබෙන්නේ නැහැ. මොබඩ් අකිල් පන්දු වාර 2යි ලකුණු 27යි. එක් කඩුලක් අත් කරගන්න සමත් වෙන ලැබෙනවා. ආතිෆ් පන්දු වාර 2යි ලකුණු 7කට කඩලු 2ක් බිඳ දැමුවා. අවසන් මොහොතේ චමොත් ශ්‍රී රත්නායක පන්දු වාර 2යි ලකුණු 24යි කඩලු 3යි වගේම මිල්න ප්‍රියශාන් පන්දු වාර 2යි ලකුණු 16යි. ඔහුටත් කිසිදු කඩුලක් අත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් ලකුණු 94ක් අවශ්‍යයි චින්තක තරගයේ ජය ගන්නට නම් කුරුණෑගල නීට් ක්‍රීඩකයන්ගේ සමග විස්තර විචාරකයා අසුනේ වෙනසක් සිදු වෙනවා. ජීවන් මාලන් සමගින් මොහමඩ් නිස්මි සුදනම් මෙතනින් පසුව මේ තරගයේ ඉදිරියන්දී තතුවේදී ඔබට කියන්නට වාර්ත ගන්නවා මයික්‍රොෆෝනය ඔබ දෙපළට තරගමාලා විශ්න කත්නය කිරීම සඳහා. විනිස්තුති යාමිල ප්‍රදීප් ඒ වගේම චින්තක දහනායක යන දෙපළට මෙතෙක් වෙලා තරගයේ උණුසුම් තත්ත්වයේ ඔබට පන්දුවෙන් සමීප කරේ දාබර කඩාලෝලි හිත පොතනේ ශ්‍රී ලංකීය සැහැල්ලු පන්දු ඉතිහාසය තුළ පැවැත්වෙන දැවැන්තම තරග මාලාවේ අවසන් හෝරා කීපයේ මේ අවසන් තරග කීපය තුළ අප රැඳී සිටින්නේ මේ ඓතිහාසික දෙවිනුවර මහජන ක්‍රීඩාංගණය තුළ දාබර කඩාලෝලි හිත පොතනේ අතිශය තීරණාත්මක තරගයක් මේ පන්නව මුස්ලිම් විද්‍යාලයේ බිහි ක්‍රීඩකයා රෂීද් සමගින් වයිඹ රාජකීය විද්‍යාලයෙන් බිහි ක්‍රීඩකයා රත්නායක කඩා පිටියට සම්බන්ධ වන විට දැන් ප්‍රථම පන්දුවාරය ආරම්භ කරන්නට නැගෙනහිර පළාතේ පොතුවිල් මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව තුළ අතිශය සංචාරක ආකර්ෂණයක් තිබෙන ආරුගම්බ ප්‍රදේශයෙන් බිහි වමත් මදවේග පන්දයානා ෆරාන් ඉෂාක් ඇඳවන්නේ ජීවන් ප්‍රථම පන්දුවාරය ආරම්භ කරන්නට සූදානම් මේ තරගමාලාවේ ලකුණු අතර සිටින ක්‍රීඩකයා ප්‍රථම පන්දුවම පහරක් කෙල්ල කරනවා යන නගිනවා පන්දුව උඩ පන්දුවක් ඇටියට රැකගත්තා සුරකිව ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මුහුණ දෙනවා දකුණත් පිදිකරුවා මොහමඩ් රෂීඩ් යනුව ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා කිසිදු ලකුණු පූර්වට එකතු වන්නට මත්තෙන් தற்பொழுது குருநாகல் நீட் அணியின் முதலாவது விக்கெட் ஆட்டம் இழக்கிறது இழந்த செல்லும் வீரர் ஆரம்ப துடுவாடு வீரர் ரஷீத் ஓட்டம் எதுவும் பெறா நிலையிலே ஃபரானின் பதவீச்சில் ஆஷிக்கிடம் எடுத்து ஆட்டம் இழக்கிறார் 94 ஓட்டங்கள் பெற வேண்டும் வெற்றி பெற வேண்டுமா இருந்தால் துடுப்படுத்தாடி கொண்டிருக்கும் குருநாகல் நீட் அணி பொறுத்திருந்து பார்ப்போம் இந்த போட்டியில் வெற்றி பெறும் என்பதை நாக்கு பித்திக்காருவா ලහිරු චන්දිමාල් කඩා පිටියට සම්බන්ධවන්නේ දැන් පිටිකන ලයිස්වේ වෙනසක් සිදු කර තිබෙනවා ජීවන් මන්ද මේ ක්‍රඩකයට ඔබ සඳහන් කළාසේ හැකියාව තිබෙන අවශ්‍ය විටක ප්‍රවේගකාරයෝ පිට හසුරවන්නට විටක කෙටි ලකුණු ලබාගෙන අප කියනවා අන්තිය මාරු කර ගනිමින් rotating the strike බොහොම අපූර්වට සිදු කරන්න හැකියාව තිබෙන ක්‍රඩකෙක් මේ සම්බන්ධතාවය අතිශය වැදගත් මොහමඩ් ෆරාන් තාමත් හොඳින් මේ තරග මාලාව තුළ පන්දු යාමින් සිටින්නේ තරගයේ කඩලු ත්‍රිත්වයක් පවා ලබා ගත්තා මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා කැමඩි සහෝගේ පන්දුවාරය අතිශයින්ම තීරණාත්මකයි නවක පිටිකරුවා චන්දිමාල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණේ දිවෙනවා සිය සීමාවේ සිට left arm රවුද්ද විකට් ආකාරයට පන්දු යොමු කිරීම සඳහා දකුණත් පිටිකරුවා චන්දිමාල් ඉදිරියේ හොඳ පන්දුවක් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේ සිය ෆලුට්‍රික තුලම පන්දුව රැක ගන්නවා තමත් මොහොතින් ඉදිරි පාදයේ ආරක්ෂිතව පන්දුව පිළිගන්න ලැබුවේ චන්දිමාල් තාක්ෂණයේ නගතෙන්පත් දකුණත් පිටිකරුවා ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. තමත් මොහොතින් වේගයෙන් සහ ඉලක්කයට පන්දු යවනවා මේ පන්දු යොමු කරන ෆර්හාන්
ආරාධනා කරනවා විශේෂයෙන්ම පෙටා කිංස් කණ්ඩායමේ නායකයාට සහ වේනස් බොලග්නා කණ්ඩායමේ නායකයාට තිරණාත්මක තරගයක කාසිය වාසියරගා බැලීමට සම්බන්ධ වන දිවෙනවා ෆරාන් left arm round the wicket attack සයින වේගයක් රැඳී තිබුණත් නිශ්චිත ඉලක්කයක් පතිතයක් දක්වා ලැබෙන්නේ නැහැ පායනට පිටතින් පන්දු ඇදී යන්නේ ලහිරු චන්දිමාල් මේ අංක 3 ස්ථානයේ ජීවන් පිටිකන ලයිස්තුවේ වැදගත් ස්ථානයක් අපකින ඇන්කර් රෝල් එක නැංගුරම බඳු ක්‍රඩා විලාසය පිළිබිඹු කර යුතුයි මේ තීරණාත්මක මොහොතේ කුරුණෑගල නීට් ක්‍රඩකින් හොඳ ආදේශයක් සිදු කර තිබෙන අංක 3 ස්ථානයේද ඕනෑම කණ්ඩායමක විශ්වාසනීයම පිතිකරුවා අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ චන්දිමාල් මේ තරගයේ ඔහුට වැඩි බරක් පැටව තිබෙනවා දිවෙනවා left arm round the wicket ආකාරයට මීළඟ පන්දුව ආරක්ෂාකාරීව පන්දුව පිළිගන්නේ ලකුණකට උත්සාහ කරනවා දක්ෂ පන්දු රැකීම ආකාශිකෙන් ලකුණක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ ඉතාමත් වේගයෙන් පන්දු යොමු කරන විට ආරක්ෂිත පන්දු පහරවල් එල්ල කරමින් තිබෙන්නේ දකුණත් පිතිකරුවා චන්දිමාල් බොහොම තැන්පත් තිනීමක ආරම්භයේ සිටින්නේ දාබර කඩාලොලි හිතපොතන ජීවන ඇතම් පිතිකරුවන් ආරම්භයේ පටම ප්‍රවේගකාරීව පිටහසුනවා. නමුත් ඇතම් පිතිකරුවන්ගේ ස්වරූපය ඔබ ජාත්‍යන්තර තලයේ තරගවල දකින්නට ඇති. මුලින් පන්දු කිහිපයක් ඔවුන් හොඳින් අධ්‍යයනය කරනවා. ඉන් අනතුරුව තමයි ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පැමිණ පන්දු පහරවල් එල්ල කරන්නේ. එවනුව ක්‍රියාදාමයක නියැලෙන මේ දකුණත් පිතිකරුවා චන්දිමාල් දිවෙනවා ෆරාන් left arm round the wicket අකට ඊළඟ පන්දුවේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පාර එල්ල කරනවා. ෆාදාමඩ් පන්දුව නතර කරගානේ පස්සිම ලකුණක් එකතු කර ගන්නවා යන මුල ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකයි දාබර ක්‍රඩාලෝඩි හිතපොතේ මේ තරග මාලාව ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රඩාව තුළ නැවූ සම්දිස්ථානයක් සනිටුවන් කරලාද අද්විතීය තරග මාලාවක් බවට පත් තිබෙනවා. විශේෂයෙන්ම මේ තරග මාලාව වෙනුවෙන්ම මෙහි නිර්මාතෘතුමන් විශේෂයෙන්ම SJ ලයිට් අධිපතිතුමන් තරදු සිල්වා මහතා ඔව් වැඩි දියුණු කරලාද විශේෂයෙන්ම පද්ධතියක් ලබා දී තිබෙනවා මේ තරග මාලාව ආලෝකකරණය කරන්නට අපූර්ව දායකත්වයක් නොතුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු තරගාවලි ඉදිරි ආලෝකයේ මැදේ තව තවත් වැඩි වේවි කියා පැවැත්වීම මම විශ්වාස කරනවා. මේ කාරණය සමග තිබෙන අයිතම කරන ඊළඟ පන්දුව එවර ෆ්ලික් කිරීමක් කර ලබන්නේ ජීවන් ස්කාලේ කලාපිට පන්දුව ඇදී යන්නේ අඩුව ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. අප ඒ අතර වාරේ ආරාධනා කරනවා සංවිධායක මණ්ඩලයේ SJ ඉලෙක්ට්‍රිකල්ස් අපගේ කාර්මික ශිල්පීන්ට මේ විදුලි ආලෝකයේ මැදේ තරග පාත්වන්නට දැන් අවශ්‍ය විධිවිධාන සලසන ලෙස සංවිධායක මණ්ඩලය දැනුවත් කරනවා. දැන් ඔබට දර්ශනය වන්නේ ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු ක්‍රිකට් ඉතිහාසය තුළ පැවැත්වෙන තැවැන්තම තරග මාලාවේ අවසන් දිනේ අවසන් තරග කිපය ඉතින් නැත්නම් අවසන් හෝරා කිපය විදුලි ආලෝකයේ මැදේ මේ රාමණීය දෙවිනුවර මහජන ක්‍රඩාංගණය තුළ දැක බලා ගන්නට ඔබට තෝතැන්න විවර කර දී තිබෙනවා. අතිශයින් ආසන්න අවස්ථාවක් විමසා බලමු. විශේෂයෙන්ම අම්පාර CC ආධාරකරුවන් තරමක් ප්‍රීතියට පත්ව තිබෙන්නේ. නමුත් අප රැඳී සිටිමු විනිශ්චයකාරතුමන්ගේ තීරණය ලැබෙන තෙක් හුදා පන්දුව රැගෙන මැනවින් බාර කරේ දාබර කඩාලෝඩි හිත බොතනි පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. චමෝත්සි රත්නායක සිය සීමායිර ස්පර්ශ කරන්නට සමත්කම් දක්වන්නේ නැහැ. යනුව ලකුණු 2යි විකට් දෙකක් බිඳ වැටී තිබෙනවා. මේ වන විට දාබර කඩාලෝඩි හිත බොතනි නීට් කුරුණෑගල කණ්ඩායම தற்பொழுது நீட் அணியின் 2வது விக்கெட் ஆட்டமிருக்கிறது ஆட்டமிருந்து சில வீரர் சமோத்சி ரத்நாயக் ஓட்டம் எதுவும் பெறா நிலையிலே ரனவுட் முறையிலே ஆட்டமிருக்கிறார். மொத்த ஓட்ட எண்ணிக்கை 2 இருக்கும் பொழுது இன்னும் 92 ஓட்டங்கள் பெற வேண்டும் வெற்றி பெற வேண்டுமா என்றால் நீட் அணி 55 பந்துகள் மீது உள்ளது. பொறுத்திருந்து பார்ப்போம் எந்த அணி இந்த போட்டியில் வெற்றி பெறும் என்பதை. දැන් විශේෂයෙන්ම කුරුණෑගල නීට් පිතිකරන බලානිය ජීවන් අතිශය සවිමත් බලානියක් ඒ නිසා අනාවැකියක් පළකිරීමට නොහැකි. ඒ වගේම මේ තරග මාලාවේ අතිශයම සවිමත් පන්දු ඇවීමේ බලානියක් අම්පාර CC සතු. ඒ නිසා මා විශ්වාස කරනවා මේ තරගයේ ජීවන් අවසන් පන්දුවත් එක්ම ජීවයෙන් පිරි සටන්කාමී තියුණු තරගයක් බවට පත් වේවි කියා. නිසක වශයෙන්ම කණ්ඩායම් දෙකම සමබර දස්කම් තිබෙන කණ්ඩායමක් දෙකක් නිසා අතිශය උණුසුම් වන්නට ඉඩකඩ තිබෙනවා. තරගයේ සූදානම් වන්නේ ෆර්හාන් වමතින් මද වේග පන්දු යොමු කරන ක්‍රීඩකයා left arm over the wicket ආකාරයට නෞක පිටිකරන ලෙස දිලීප් ෂහාන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණු ක්‍රීඩකයා. දැන් මේ ක්‍රීඩකයන් දෙදෙනාට විශාල වගකීමක් තිබෙනවා මේ ගරා වැටුණු ඉනිම ගොඩ නගන්නට. ඉවර පහරක් එල්ල කරන අය උඩ පන්දුවක් රැගානා 3 වන විකට්ටුවක් බිඳ වැටෙනා ෆර්හාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වන අනුව මේ තරග මාලාව පුරාවටම කදිම දස්කම් දැක්වූ කුරුණෑගල නීට් කණ්ඩායමේ
තුන්වන විකට්ටුවක් දැන් බිඳ වැටෙනවා. ඉතාමත්ම අසීරු තත්වයකයි පසුවන්නේ. මොබ නිස්මි ඔබ පැවසු කාරණයක් සමග යම් කුතුහලයක් යම් චකිතයක් මගේ තිබෙනවා. මන්ද ඔබ සඳහන් කළ නිවැරදිම කාරණයක් මේ තරගමාලාවේ පන්දු යැවීමේ බලෑනිය බලවත්ම පන්දු යැවීමේ බලෑනිය මේ පන්දු යවන කණ්ඩායම අම්පාර සිසි කණ්ඩායම තරගේ කාසිය වාසිය ජය ගනිමින් කුරුණෑගල නීට් නායකවරයා දෙවන වතාවේ පන්දුවට පහර දීමට තීරණය කිරීම කොයිතරම් දුරට සාධාරණද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබුණා. විශේෂයෙන් ඔවුන්ගේ දක්ෂ පන්දු යවන්නන් සිටිනවා, පිතිකරුවන් සිටිනවා. අම්පාර සිසි ක්‍රීඩකයන්ගේ පිතිකරණයට වඩා ඔවුන්ගේ පන්දු යැවීමයි බලවත්. එම නිසා මේ තීරණයේදී දෙවන වතාවේදී පන්දු යවන්නට උත්සාහ කළා නම් පීඩනයක් නැහැ බොහෝ විට නීට් ක්‍රීඩකයන්ට. නිස්ක වාසිය මේ වගේ මොහු බොහෝ විට තීරණය කරන්නට ඇති මේ තරඟ මාලාවේ බොහෝ කණ්ඩායම් ජීවන් කාසිය වාසිය දෙනාගෙන පන්දු රකින්නට තීරණය කර ඒ නිසා වන්නටත් ඇති. නමුත් ඔබ සඳහන් කරලාද කාරණේ සමග එකගයි මන්ද ඔවුන්ගේ පන්දු යැවීමේ බලන්නේ මේන් ස්ට්‍රෙන්ත් එක අප කියන්නේ නැගෙනහිර අම්පාර කණ්ඩායමේ පන්දු යැවීමේ බලන්නේ හොදා මේ මක්වානු තුළ අතිශය ආකර්ෂණයක් තිබෙන ක්‍රීඩකයා මෑතකදී ඉන්දිය භූමිය තුලත් අද්විතීය දස්කම් දැක්වූ අතරමක් අර්ධ කවාකාරව රැගෙන විත් සයින වේගයකින් පන්දු යවන ක්‍රීඩකයා මට මීට වසර කීපයකට පෙර ආතුව බොහොම සිහින් සිරුරක් සහිතව දුටුවේ මේ අපූර්ව දකුණත් මතකයක පන්දු යවන ඈවර දාර්ශනීය පන්දු පහරක්. මේ තමයි වැදගත්ම සාධකය. සෑම පන්දුවකටම ජීවන් වැරෙන් පහරවල් එල්ල කරනවට වඩා මේ පන්දු යවන්නන්ගේ වේගය උපයෝගී කරගන්නමින් පහරවල් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් කියා මා විශ්වාස කරන අය හොඳින් සිදු කරන මේ දකුණත් පිතිකරුවා ලාහිර චන්දිමාල් මේ පන්දු යවන්නේ අක්‍රේ පතුවා සිරාජ් විද්‍යාලයෙන් පිහු දකුණත් මතකයක පන්දු යවන තමත් හොඳින් පන්දු යවන්නගේ වේගය උපයෝගී කරගත්තා. මෙයයි විශේෂත්වය මේ පිතිකරුවා තරගයට අනුගතව ක්‍රීඩා කරන පිතිකරුවෙක්. ඔහුගේ දක්ෂතාවය බොහෝ විට නීට් කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල හේතුපාදකයක් වන්නට ඉඩකඩ තිබෙනවා. දිවෙනවා මීළඟ පන්දු යොමු කරන්නට ආරක්ෂිත පහරක් එල්ල කළේ ඉක්මන් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ඉතාමත් මැනවින් කඩුව අතර දිව යනවා. ඉතාමත් හොඳ අවබෝධයකින් තරගයේ ක්‍රීඩා කරනවා. කෙසේ වෙතත් මොබ නිස්පි කොයිතරම් දක්ෂ පන්දු යැවීමේ බලෑනියක් වුවත් එක තරගයක් වෙනස් වන්නට එක් පන්දුවාරයක් ඇති. අනිවාර්යෙන් මේක පන්දුවාරයක් තුල විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් තරගය උඩු යටි කරවනවා. නිසක වශයෙන්ම මේ දකුණත් පිතිකරුවා බැහැර කළ නොහැකි ක්‍රීඩකයෙක් මේ ලාංකීය සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුළ. විශේෂ නිවේදනය පෙටාකින්ස් නායකයා ශාලිත ජයසිංහ සම්බන්ධ වන කාසියවාසී උරගබණ්ඩ වීනස් බොලොග්නා නායකයා මයුර ප්‍රබෝධ පැමිණ සිටින ආරක්ෂාකාරී පාරක් එල්ල කරමින් කෙටි ලකුණක් ලබාගෙන තිබෙනේ රිකස් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. නමුත් මුල් පෙළේ විකට් තුනක් බිඳ වැටීමත් සමග රිකස්ටත් ආරම්භයේ තරමක් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්න සිදුව තිබෙනේ. විශේෂයෙන්ම මා විශ්වාස කරනවා මේ ඉනිම තුළ නැංගුරම එසේ නැතොත් ඇන්කර් එක ලාහිරු චන්දිමාල් මන්ද ඔහුගේ කඩුල්ල එක් අන්තයකින් ආරක්ෂා කරගන්නට හැකියාව ලැබුණොත් එය රිකස් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන්ට ඔහුගේ සුපුරුදු රිද්මයට අවතීන වන්නට වැඩි ඉඩකඩක් එක්කරාවි ජීවන්. සුදානම් මීළඟ පන්දු ආයවර හොඳ පන්දුවක් යොමු කළේ පැහැදිලිව වේගයට පරාජයට පත් වුණා. දකුණත් පිතිකරුවා චන්දිමාල් විදුලි වේගයෙන් පන්දුව ගමන් කළේ. ඉතාමත්ම අපූර්ව පන්දු යැවීමක් දකුණත් මත වේග පන්දු යවන්නගෙන්. වගේම මෑතකදී ඉන්දිය පිතිකරුවන් පවා මොහු අන්දමන්දට තාවයට පත් කරා. මේ අපූර්ව දකුණත් මත වේග පන්දු යවන තිබෙනවා හොදා. ඊළඟ පන්දුව චන්දිමාල් ස්කූප් පාරක් එල්ල කරනවා මෑනවින් පන්දුව ස්ථානගත කරනවා. එම ලකුණු හතරත් සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 12යි. නැවතත් අවස්ථාව චිත්තක දහනායක ඔබට. හොඳයි තීරණාත්මක තරගයක් ක්‍රියාත්මක වෙදී මම නිශ්මි ජීවන මාලන් මා ඔබට ආත්මනි බාධාවක් කරනවා. තරග කිහිපයක තරගයේ වීරයාට මේ කුසලාන ලබා දෙන්නටයි අප බලාපොරොත්තු වනව. ඒ තරග සුපිරි නැත්නම් ලීග් කොටසේ තරග 12 තරගයේ වීරයාට මේ කුසලාන ලබා දෙන්නටයි අප සූදානම් වන්නේ. අනුව ඒ තරග 12ම තරගයේ වීරයාට මේ නම් ප්‍රකාශයට පත් කරන්නට කැමති. අනුව ඒ ක්‍රීඩකයන්ට මතක් කරනවා ඔබ හැකිතාක් ඉක්මනින් අප රැඳී සිටින ප්‍රධාන පීඨිකා වාසනයට පැමිණ සිටිය යුතුයි. පෙටාකින්ස් කණ්ඩායමේ අශාන්ත ලෙපා එන්ඩි ටෙම්පර්ට් කණ්ඩායමේ අසුරුදීන් ඒ වගේම අම්පාර සිසි කණ්ඩායමේ ෆර්හාන් කුරුණෑගල නීට් කණ්ඩායමේ රෂීඩ් අම්පාර සිසි හුදා ඒ වගේම කුරුණෑගල නීට් අල්ෆාන් මේ තරගයේ පැවැත්වෙනවා. ඒ කණ්ඩායමේ ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා. ඒ වගේම අම්පාර සිසි නිෂ්කී අහමඩ් ඒ වගේම වීනස් බොලොඤ්ඤා කණ්ඩායමේ සමීර සඳරුවන් ඒ වගේම කුමාර් ටුවර්ස් කණ්ඩායමේ රමේෂ් ලක්මාල්
කුරුණෑගල නීට් කණ්ඩායමේ අතීප් එවැගේම ෆෙටාකින්ස් කණ්ඩායමේ අෂාන් ජයසේන කොටාව ඉසුරු මේ ක්‍රීඩකයන්ට මතක් කරනවා මේ ප්‍රධාන පීඨිකාව ආසන්නයේ ඔබ රැඳී සිටිය යුතුයි. එවැගේම මේ තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ු සිටිනවා. ඒ නිසා එම ක්‍රීඩකයන්ට මේ තරගය අවසන් වුණාට පසු අප කුසලාන ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිකුත් සියලුම ක්‍රීඩකයන්ම පෙර සඳහන් කළ මේ ප්‍රධාන ආසන්නයේ රැඳී සිටින ලෙස මතක් කරනවා. තවත් මිනිත්තු කිහිපයක් තුළදී ඔබට හිමි තරගයේ වීරයා කුසලාන ලබා දෙන්නට අප සූදානම් වන්නේ. යලිත්ම විස්තර විචාරක ආසනයේ සිටින මොහමඩ් රේෂ්මි ජීවන් මාලන් ඔබ දෙදෙනාට අවස්ථාව ලබා දෙනවා. Thank you very much, Chintaka. Derek comes left arm. Farhan runs and pass to Rikas, playing an on right to its long on. Only a single with that single come Muzandina 13. So Farhan bowling with a great pace. At the same time, he is maintaining the momentum. So he began the bowling. Now he's continued that momentum. He slowly walks back to his mark. Now he's ready to bowl against the right-hander. Lahiru Chandimal on strike. All eyes at this crucial battle between Neet Kurunagala versus Sampara Sisi. Farhan is from one of the attractive tourist destination in this island. He's from Arugambe. Now he's ready to deliver the next delivery. There he comes left arm. The good delivery, I think, way down the offside. It's signaled as a wide. You might be surprised when I said good delivery and umpire signaled it as a wide because I'm not giving you the commentary by really straight to the wicket. So it is really difficult to identify where the ball is pitching, where the ball is moving. You can understand that. There he comes, left arm of Farhan. Good contest between bat and ball. Now he's changing his run up. Jeevan is going to bowl left arm over the wicket to the right hander. සුදානම් පන්දු යොමු කිරීම සඳහා දැන් left arm over the wicket ටක්කාරයට පන්දු යොමු කරන්නට සුදානම් වන්නේ වමතින් මද වේග පන්දු යොමු කරන ක්‍රීඩකයා. ග්ලාන්ස් කිරීමකින් ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. චන්දිමාල් ඉතාමත් මැනවින් මේ ලකුණ දෙක ලබා ගන්නට උත්සාහ කරන ක්‍රීඩකෙක්. මේ පිටිකරුවන් දෙදෙනා කෙසේ හෝ පන්දුවාර පහක් ක්‍රීඩා පිටි රැඳී සිටියහොත් එක් විශාල පන්දුවාරයක් තුළ තරගය වෙනස් වන්නට ඉඩ කඩ තිබෙනවා. එම නිසා මේ පිටිකරුවන් දෙදෙනාගේ සබඳතාවය අතිශයින්ම වැදගත් මේ තරගයේ ජයග්‍රහණයට. රිකාස් මේ අතරින් විශේෂයි ඔහුට හොඳ අත්දැකීම් තිබෙනවා. දෙස් තරගවල අත්දැකීම් තිබෙන හරියපුරු ක්‍රීඩකෙක්. සුදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා round the wicket ආකාරයෙන් වර පහරක් කෙල්ල කරන උඩ පන්දුවක් රැගන දුර්වල පහරක් කෙල්ල කළේ තත්ත්වය තරමක් භයානකව තිබියදී දකුණත් පිටිකරුවා අතිශය දුර්වල පහරක් කෙල්ල කළේ. දැන් හතරවන විකට්ටුවක් බිඳ වැටෙනා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් තිබියදී ජීවනේ කඩුල්ලේ වටිනාකම හොඳින් තීරුම් ගත්තා මොහමඩ් ආෂික් උඩ පන්දු රැග් ගැනීමත් සමග අතිශය ප්‍රීති ප්‍රමෝදයෙන් ලකුණාසිය අතීත ශගයා මැඩවින් පන්දුව රැගාතේ යනු ෆරාන් අවශ්‍යම මොහොතේ කුරුණෑගල නීට් පිතිකරන බලානියේ මුල් පෙළේ පිතිකරුවන් අටු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමත් සමග මම සඳහන් කරා මේ තරග මාලාවේ අප කියන ස්ට්‍රෝං බැටිං ලයින් අප් එකක් සිනතොත් අතිශය සවිමත් පිතිකරන බලානියක් සතු කුරුණෑගල නීට් බලානිය සහ ස්ට්‍රෝංගස්ට් බෝලිං ලයින් අප් සිනතොත් අතිශය සවිමත් පන්දු යැවීමේ බලානිය සතුව තිබෙන්නේ මේ කුරුණෑගල නීට් ක්‍රීඩකයන් නිරහිව තරග කරන අම්පාර සීසී සමග අතිශය උණුසුම් සටනක්. ඒ වගේම මේ DMT පන්දු ගැන කතා කරදී අප දුටුවා විට පෙර තරගවලදී තවන්ත පහරවල් පිටිකරුවන් එල්ල කරමින් හොඳින් ලකුණු රැස් කරන ආකාරය පන්දු හොඳින් ට්‍රැවල් කරන ආකාරය වගේ පන්දු ආනන්ටත් හොඳින් මේ තරග මාලාව තුල කඩුළු බිඳ දමමින් මේ තරගය තුල තවුන් දස්කම් දක්වනවා. එවරත් පාසු උඩ පන්දුවක් ගිලිහි යන්නේ ජීවන් මේ විටක හැරවුම් ලක්ෂ්‍ය වන්නට ඉඩ කඩ තිබෙනවා. රුවන් මදුසංක අධිදක්ෂ ක්‍රීඩකයෙක් අප නැවතත් දැන් යොමු කරනවා මයික්‍රොෆෝනයේ චින්තක දහනායක වෙත. ඔබ දෙදෙනාට යලිත් මා බාධා කරනවා ඉක්මනින්ම තරග කිහිපයක තරගයේ වීරයාට මේ කුසලාන ලබා දෙන්නටයි සූදානම් වන්නේ. ඒ අනුව ඒ වගේම මේ හතර සීමාව ආසන්නයේ රැඳී සිටින සියලුම දෙනා ඒ ස්ථානයේ රැඳී ඉවත් යුතු. ඒ වගේම කණ්ඩායම වලට ලබා දී තිබෙන తాවකාලික කෝඩාරමකින් තරග නරඹන්න ඉවත් යුතු වගේ තරග සංවිධායකයන් මතක් කරනවා. తాවකාලික කූඩාරම් වල රැඳී සිටින ක්‍රීඩකයන් නොවන සියලුම තරග නරඹන්නන් එම කූඩාරම් වලින් ඉවත් යුතු වගේ මතක් කරවීම ඉක්මනින්ම සූදානම් වනවා. ගෙවිගිය තරගයේ වීරයාට හිමි කුසලානයක් ලබා දෙන්නට මේ තරග මාලාව සංවිධානය කරද්දී තරග සංවිධායක මණ්ඩලයේ සිට ඉමහත් වෙහෙසක් දරමින් මේ තරග මාලාවට අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙමින් තරග මාලාවේ සංවිධායක මණ්ඩලයේ සිටින පසිදු දිල්ෂාන් මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ පසිදු සුලෝචන මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා ලීග් කොටසේ ප්‍රථම තරගයේ වීරයාට හිමි කුසලානය ලබා දෙන්නට. කිසිදු විවාදයක් නැහැ. ලීග් කොටසේ ප්‍රථම තරගය තුළ පෙටාකින්ස් ක්‍රීඩකයන් ජයග්‍රහණයක් ලබා ගනිද්දී අශාන්ත ලෙපා ඒ තරගයේ වීරයා බවට පත් වෙන අශාන්ත ලෙපා ඔබට ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාවට ගොඩවන ලෙස තරගයේ වීරයාට හිමි කුසලානය ලබා ගන්නට.
යළිත් විශේෂයෙන්ම මතක් කරනවා සියලුම ක්‍රීඩකයන් හැර අනිකුත් සියලුම දෙනාට ප්‍රධාන කෝඩාරම් මටේ රැඳී සිටින ඔබ ඒ ස්ථානවලින් ඉවත් විය යුතු වගේ තරග සංවිධායකයන් මතක් කරනවා. ඒ කෝඩාරම් වල ක්‍රීඩකයන් පමණයි රැඳී සිටිය යුත්තේ වගේ තමයි තරග සංවිධායකයන් මතක් කරන්නේ. ඒ නිසා තරග නරඹන ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබෙන් ඉල්ලා සිටින කෝඩාරම් වල රැඳී නොසිට මේ ස්ථානයේ ඉවත් වී ඉඩ තිබෙන තැනක සිට තරග නරඹන ලෙස බොහොම කාරුණික ඉල්ලීමක් තමයි සිදු කරන්නේ. ඊළඟට මීළඟට සූදානම් වනවා තවත් තරගයක තරග වීරයා ටීමේ කුසලානයක් ලබා දෙන්නට. ඒ අනුව මීළඟ තරගයේ වීරයා බවට පත් වුණා පෙටා කින්ස් කණ්ඩායමේ අෂාන් ජයසේන. ඔබ දැක්කු විශිෂ්ට ගණයේ ප්‍රතිකරණ දක්ෂතාවය සැබවින්ම මේ තරග මාලාව තුළ කැපී පෙනුණා. විටක තරග මාලාවෙන් පෙටා කින්ස් ක්‍රොඩකයන් ඉවත් වීමේ අවධානමක සිටියේදී ඔබ විශිෂ්ට ගණයේ ඉනිම අධ්‍යාත් ක්‍රමයේ ලකුණු 49ක් ලබා ගත්තා. ඒ ඉනිම අගය කිරීමලා ඔබ 6 පහරවල් 7ක් සහ 1 4 පහරක් සමගින් ලකුණු 49ක් ලබා ගත්තා. ඒ වගේම මා ඉක්මනටම සූදානම් වෙනවා තවත් තරගයක තරගයේ වීරයා ටීමේ කුසලානයක් ලබා දෙන්නට. කුමාටුවස් කණ්ඩායමේ රමේෂ් ලක්මාල් ඔබට හිමි කුසලානයක් මෙලෙස ලබා දෙනවා. දක්ෂිණ ලංකාවෙන් බියූ රාජකීය දකුණත් පිතිකරුවා ඔබට හිමි කුසලානය ලබා දීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. මිහිරංග ඔබට මේ සංවිධායක මණ්ඩලයේ සිටින තවත් සෑහෙන මහන්සියුණු කෙනෙක් ඔබ මිහිරංග ඔබට ප්‍රධාන පීඨිකාවට ගොඩනෙන ලෙස ආරාධනා කරනවා. තරගයේ වීරයා බවට පත්වුණු රමේෂ් ලක්මාල්ට හිමි කුසලානය සමගින් මුදල් ත්‍යාගය ලබා දෙන රමේෂ් ලක්මාල් සුබපතුනා දක්ෂිණ ලංකාවේ කුමාටුවස් කණ්ඩායම නියෝජනය කළා. සමස්තයක් හැටියට ඔබ කණ්ඩායම ඉවත් වුණත් පිතිකරුවෙකු හැටියට ඔබ මේ තරග මාලාව තුළ කැපී පෙනෙන දස්කම් දැක්වා යනුව ඔබට හිමි කුසලානයයි මේ ලෙස ලබා දෙන්නට අප තීරණය කළේ. අයතරවාරයේදී මීළඟ කුසලානි ලබා දීම සඳහා ප්‍රවීණ ඔබට ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාවට ගොඩ වෙන ලෙස. තවත් වටිනා තරගයක කුසලානය ලබා දීමට සූදානම් වන්නේ ලීග් කොටසේ අවසන් තරගයේදී හරි අපූර්ව පන්දුවාරයක් ක්‍රියාත්මක කළ උසති වමත් මදවේගී පන්දුවානා කොට්ටාව සංචිතය නියෝජනය කරන ඉසුරු ඔබයි තරගයේ වීරයා බවට පත්වන්නේ. යනුව ඔබට උණුසුම් සුබ පැතුම් එකතු කරන ඔබ කණ්ඩායම තරගමාලාව ඉවත් වුණත් ඉසුරු රාජකීය දස්කම් දැක්වා පන්දු යවන්නෙකු හැටියට ඔබට හිමි කුසලානයක් ලබා දෙද්දී ඒ අතරපාරේදී මා සූදානම් වෙනවා යලිත් විස්තර විචාරක අසුනේ රැඳී සිටින මොහමඩ් නේෂ්මි ජීවන් මාලන් ඔබ දෙදෙනාට අවස්ථාව ලබා දෙනවා. විස්තුතේ චින්තක දහනායක හුදා පන්දයම කරන්න දැන් මදුෂංක සමගින් රන්දිල් රුචිර ක්‍රඩා පිටියේ පන්දුවට පාර දෙමින් සිටිනේ දක්ෂ ක්‍රඩකයන් දෙපළක්. මදුෂංක අතිශය දක්ෂ තුනිරා ක්‍රඩකයෙක්. ඒ වගේම රන්දිල් රුචිර ඕනෑම තරගයක් පිටේ වෙනස් කරන්නට හැකියාව තිබෙන දක්ෂ ක්‍රඩකයෙක්. මේ හොරුබුහුටි දාගනාත් පිටිකරුවා 25 විකට් 5ක් බිඳ වැටි විනාඩි 16ක් මේ වන විට ගත වී තිබෙනවා. මේ පන්දුවාරය සිවන පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ හුදා සුදානම් ඊස්ටර්න් එක්ස්ප්‍රස් ලෙස බොහෝ දෙනා ආමන්ත්‍රණය කළ ලබන්නේ මීළඟ පන්දුව සාර්ථක පන්දුවක් යොමු කරන්නේ හුදා මැඩවින් මේ තරග මාලාව පුරාවටම මේ අපූර්ව දකුණත් මද වේග පන්දු යවන පිටිකරුවන්ව මෙල්ල කරන ආකාරය දක්වා ලැබෙනවා. මැඩවින් සයින වේගයකින් පන්දුව පතිත කරන්නේ මේ අත අර්ධ කවාකාරව රැගෙන වෙත් බ්ලොක් කෝල් එකට පහර දීමට අසිරු සීමාවේ පන්දුව පතිත කිරීම තමයි වැදගත්ම කාරණය. දාබර කඩාලෝඩේ හිතවතුනි පාලනය ඉතාමත් වැදගත් මේ වගේ ඉරියව් තුල පන්දු යවන විට දිපැයිතුම් කරන හුදා ඊළඟ පන්දු එවර ෆ්ලික් කිරීමක් කරලා ලබන්නේ පන්දු ඇදී යනවා. දී පැකට්ස් කාලේ කල අපිට පස්සිම ලකුණක් කර පැතිමාරු කර ගන්නවා ජීවන්. දැන් මේ පිටිකරුවන් යුගලේ තරමක් කල් වේලාගෙන තැන්පත් ඉනිමක් දියත් කරන්නට වෙරදරන්නේ. ලකුණු 26යි ලකුණු සංඛ්‍යාව ඔවුන්ගේ පිතිකරණයේ සිටින අවසන් පිතිකරුවන් දෙදෙනායින් පසුව තුන්නිරියව ක්‍රඩකයන් කීප දෙනෙක් සිටින විශේෂයෙන්ම මේ දකුණත් පිතිකරුවන් රන්දිල් රුචිර ගෙවුණු ජාතික යොවුන් ශූරතාවලියේ ජාතික යොවුන් ශූරයා ලෙසට අභිෂේක ලැබූ ක්‍රඩකයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වා. ඒ වගේම අතීතයේ මහවැව 6 බ්‍රදර්ස් කණ්ඩායම සහ හෙටිපොල සුපර් 6 කණ්ඩායම නියෝජනය කළ තවත් අති දක්ෂයෙක් රුවන් මදුසංකම නිසා තවමත් මේ තරගය කණ්ඩායම් දෙකටම විවෘතයි. පන්දු 36කදී ලකුණු 68ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට. විශේෂයෙන්ම මේ ක්‍රීඩා පිටිය තුළ මේ තරම බැරෑරුම් ඉලක්කයක් නොවේ පිතිකරුවන්ට වැඩි වාසිදායක තනතිරුවක් සහ වැඩි වාසිදායක ක්‍රීඩා පිටියක් දැන් සූදානම් වන්නේ ෆහත් අහමද් පන්දු යොමු කිරීම සඳහා. left arm round the wicket ආකාරයට සූදානම් ප්‍රථම පන්දුව. හොඳ පන්දුවක් වේගෙන් පන්දුව යොමු කළා දැවී ගියා. ඒ අනුව ඔවුන්ගේ අවසන් බලාපොරොත්තු ක්‍රඩකයා පිතිකරුවා රුවන් මදුසංකගේ නිමාඩ පත්වනවා. වේගයෙන් විකට් ටු විකට් ආකාරයෙන් පන්දුව යොමු කළවමත් මද වේග පන්දු යවන්න. Yes, these Eastern ballers are there really express. They're balling with a great pace, unbelievable.
bowling performance. අයතරවාරදී මොහමඩ් ඉස්මී යලිත් බාධාවක් කරන ඔබට තවත් තරගයක වීරා ටීමේ කුසලාන ඉක්මනින්ම ලබා දෙන්නට තරග සංවිධායකයන් තීරණය කර තිබෙනවා. යනුව කනිෂ්ක මහතාට ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාවට ගොඩවන ලෙස මේ සංවිධායක මණ්ඩලයේ සිට මේ තරග මාලාව වෙනුවෙන් විශාල වශයෙන් දායකත්වයක් ලබා දුන් හරි අපූර්ව චරිතයක් ඔහු යනුව ඔහුගේ අතින් සූදානම් වනවා. තවත් හරි අපූර්ව වමත් පිතිකරුවෙකුට හිමි තරගයේ වීරයා කුසලානිය ලබා දෙන්නට ක්‍රිකට් පොතේ තිබෙන පහරවල් තක්කෙටම දෙවුන්දර මහජන ක්‍රීඩා පිටිය තුල එල්ල කරමින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් සොරකම් කළ සමීර සඳරුවා ඔබට මෙලෙස තරගයේ විරයාට මේ කුසලානයක් ලබා දෙනවා. වීනස් බොලොඤ්ඤා සංචිතයේ තුල සිටින ආරම්භක වමත් ප්‍රතිකරුවා මේ තරග මාලාව තුල හරි අපූර්ව ඉනිම් කිහිපයක් ප්‍රතිහත් කළා. ඊළඟට තරගයේ විරයාට මේ කුසලානි ලබා දෙන්න මා මනුක මහතාට ආරාධනා කරනවා. ප්‍රධාන පීඨිකාවට ගොඩවන ලෙස මනුක මහතා අතින් ඉක්මන් කුසලානයක් ලබා දීමටයි සූදානම් වන්නේ. තරගයේ වීරයා බවට පත්වුණු එන්ඩි ටෙම්පර්ඩ් කණ්ඩායමේ අසුරුදීන් ඔබට මේ කුසලානය මෙලෙස ලබා දෙනවා. ඔබත් විශිෂ්ට ගණයේ දස්කම් දැක්වුවා මේ තරග මාලාව තුල අසුරුදීන්. යන ඔබත් තරගයේ වීරයාට හිමි සම්මානයකට නිර්දේශ වුණා. ඒ සම්මානයයි ප්‍රධාන පීඨිකාව තුල ලබා දෙන්නේ. යන යලි තීරණාත්මක තරගයක් ක්‍රීඩා පිටිය තුල ක්‍රියාත්මක වී පවතිදී මම ඩේශ්මී ජීවන් මාලන් ඔබ දෙදෙනාට අවස්ථාව. බොහොම ස්තුතියි චින්තක අතිශය තියුණු තරගයක් ඔබ සඳහන් කරාසේ 32යි විකට් 6ක් බිඳ යටි මොහමඩ් අල්ෆාන් පිත්තෙන් යමක් කළ හැකි තුනිරා ක්‍රඩකයා වමතින් මදවේග පන්ද යන වමතින් පිත්ත හසුරන ක්‍රඩකයා නීට් කුරුණෑගල සංචිතයේ තුනිරා ක්‍රඩකෙන් කීපපලක් සතු ඒ නිසා ඒ තුනිරා ක්‍රඩකෙන විශේෂ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ට දැන් වැඩි වගකීමක් පැවරී තිබෙනවා. මෙතැන් සිට නීට් කුරුණෑගල ක්‍රඩකෙන්ට ஜாக்ரஹானை மாவட்ட விவர கரகானட 32 ஓட்டங்கள் பெற்றுள்ளது நீட் குருநாகல் அணி 6 விக்கெட்டில் வீழ்ந்து 19 நிமிடங்கள் முடிவு செய்யப்பட்டுள்ளது. பொறுத்திருந்து பார்ப்போம். 40 நிமிடங்களில் இந்த 60 பந்துகளை வீச வேண்டும் அம்பார சிசி அணி. ஆஷிக் දෙමළ භාෂාවෙන් කියන විට ආසික් බොහොම අපි සිංහල දන්නේ නැද්ද කියා වගේ බැල්මක් දැම්මේ දාබර කඩාලොඩි තෝතින මන්ද දැන් ආසික්ට හොඳින් සිංහල කතා කරන්න පුළුවන් හුදාටත් දැන් පොඩ පුළුවන් ඒ තමයි විය යුත්තේ මන්ද අප මිස්ටර් විය යුතු ඒ සමග සමයි මේ අත්දැකීම උන්ට ලබා දෙන මන්ද විදේශ සංචාරයන් තුල මේ ක්‍රඩකෙන් සමග අප විවිධ භාෂාවලින් කතා කරනවා ඒ නිසා ඉතාමත් වැදගත් කාරණයක් දිවායිතුම් කරන්නේ මේ ළඟ පන්දුව අල්ෆාන් පහර එල්ල කරේ පන්දුව දී පැකට්ස් කාලේ කලාපිට පන්දුව ඇදී යන්නේ පස්සෙම ලකුණක් කර ප්‍රතිමාරු කර ගන්නවා මේ නැගෙනහිර පළාතේ සැඟව සිටි තරු ඉස්මතු වුණා මේ තරඟ මාලාව තුල දාබර කඩාලුඩි හිතපොතුනේ ඔබ මීට පෙර ආශික් හුදා ඒ වගේ මේ පන්දු යන ෆාද් ආමඩ් වැනි ක්‍රඩකෙන් දක්නට ඇති නමුත් නිස්කි අහමඩ් අතිශය දක්ෂ ක්‍රඩකෙක් මදුටු ආද දිනය තුල මැනවින් පිට හසුරන ආකාරය අතීතයේත් මා දැක්ක තිබෙන අතිශය දක්ෂ ක්‍රඩකෙක් රාන්දේල් රොචිර රන්වන් පහරක් කෙල කරන්නේ තීරණාත්මක මොහොත තුල ජීවන් මාලන් මේ දකුණත් පිතිකරුවාගේ ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත්. ඉතාමත් මාලංකාර පහරක් කෙල්ල කළේ දකුණත් පිතිකරුවා. ඉදිරිපාදේ රොමනිය ලොෆ්ටඩ් ඔන්රොයි පහරකින් ප්‍රතිචාර දක්වන ලකුණු 39යි ලකුණු සංඛ්‍යාව පන්දු 31කදී ලකුණු 55ක් අවශ්‍යයි. ආරක්ෂාකාරී පහරක් කෙල්ල කළ එක ලකුණ ලබා ගන්න මෙන්න මෙයයි විය යුත්තේ. රන්දිල් රුචිරේ තමත්ම මැනවින්නේ කාරණේ ඉස්ස සිද්ධ කරන ආකාරය දක්වන ලැබෙනවා. මේ පන්දු සහ ලකුණු අතර විශාල පරතරයක් නැහැ. පන්දු 30කදී ලකුණු 54ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න. දැන් නීට් ක්‍රඩකින්ට ප්‍රශ්නාර්ථය තිබෙන්නේ කඩුළු ප්‍රමාණය. උන්ගේ කඩුළු 6ක් බිඳ වැටි. අවසන් මෙතෙන් පටන් 10.8යි ඔවුන්ට අවශ්‍ය කරන දල ලකුණු ලබා ගැනීමේ වේගය මගේ මතයේ තවමත් මේ තරගය කණ්ඩායම් දෙකටම විවෘතයි. එක පන්දුවාරයක් තුල මේ තරගයේ කඩ පිට පෙරලෙන්නට ඉඩ කඩ තිබෙනවා. ජීවන් මාලන් තාමත් විවෘතයි. ඒ වගේම හොඳ සම්බන්ධතාවයක් අවශ්‍යයි. මෙතෙන් සිට මේ තරගයේ අවසානයේත් එක් හොඳින් රැගෙන යා යුතුයි. විශේෂයෙන්ම අප මතක් කළ යුතුයි ශබ්ද පරිපාලනයෙන් මේ දින පහ පුරාවට අපූර්ව දායකත්වයක් එකන The Beats අපගේ සහෘද හිතවතා සිතාර ප්‍රමුඛ කාර්ය මණ්ඩලය අප මතක් කරනවා. සිතාර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ තරග මාලාවේ සාර්ථකත්වය වෙනුවෙන් දෙවිනුරට පැමිණියාම ඔගේ ශබ්ද පරිපාලනය බොහොම අපූර්වට සිදු කරන අපගේ හිතවතා මතක් කර සිටිනවා. අය අතර වාරයේ ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්නේ පස්සෙම ලකුණක් එකතු කර ගන්නවා. අල්ෆාන් දැන් පිත්තෙන් යමක් කළ හැකි මේ වමත් පිතිකරුවා ඉන්දිය භූමිය තුල අතිශය ආකර්ෂණයක් දිනා ගතේ මගේ මතක ඇදී යනවා 2024 ජුනි මාස 8 වනදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයේ කල්සා රන්කුසලාන තරග මාලාව තුල පිට තරග තුනක වීරයා ලෙස පිදෙන ලැබුව එවර පොල් පාරේ ලැකනවා. මා ඒ නිසා තමයි සදාන් කරේ
පිත්තෙන් යමක් කළ හැකි ක්‍රඩකෙක් වගේ මේ ක්‍රඩකයා මොහමඩ් අල්ෆාන් මැනවින් පන්දු පහර එල්ල කරමින් හයේ පාරක් එල්ල කරනවා යනුව විශේෂයෙන් මේ පන්දියයි මේ බලෑනියේ තරමක් ලුහු පන්දු යොමු කරන එකම ක්‍රඩකයා මේ ක්‍රඩකයා විටක සාර්ථක වෙනවා විටක කෙටි පන්දු යොමු කරන ආකාරය දක්වලා ලැබුණේ හුදා ආශික් ෆාද් අහමඩ් වැනි පන්දු යවන්නන් බලන කල මේ පන්දු යවන්නාගේ වේගය තරමක් වෙනස් ජීවන් මාලන් දැන් එයින් උපරිම පළ ප්‍රයෝජන මේ පිතිකරුවන් යුගලේ ලබා ගන්නට වෙර දරන්නේ මම මේ සඳහන් කළ එක පන්දුවාරයක් තුළ තරග වෙනස් වන්නටත් ඉඩ කඩ තිබෙන වගේ දිවෙනවා සිය සීමාවේ සිට රවුන්ඩ් ද විකට් ආකාරයට මීළඟ පන්දුව ආදර්ශනීය ලෙෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහර තවත් ලකුණු හාකිමි කර ගන්න පිත්තේ මිහිරිම ස්ථානයේ පන්දුව දැවටෙන නිස්මි බොහෝ විට පිතිකරුවන් ප්‍රිය කරන පිත්තේ පන්දුව දැවටෙන විට මේ ඇසුණු ඒ මිහිරි ශබ්දය අසන්නට පිත්තේ දැවටෙන විටම විශ්වාසයි ඒ ලකුණු 6ක් වගේ දැන් ලකුණු 53යි ලකුණු සංඛ්‍යාව. Exactly, Mohammad Alfan is playing a little cameo here under pressure, matching in knock. Now right armer ready to deliver the next one against Alfan. Dancing down the wicket, played up Paisley. Oh, the fence, Mohammad Alfan on fire here at Dundra Public Ground. Jeevan Malal came on here. Don't move anywhere. Fasten your seatbelt. We are witnessing a real nail biter. මෙන්න මෙයයි සඳහන් කරන්නේ මොහමඩ් නිස්මි මහත්මයා ආසන පටි තද කර ගත යුතුයි එහා මෙහා නොසෙල්වි තරගය නරඹන තත්ත්වයකට දැන් පැමිණ තිබෙනවා නියපොතු සපුමින් තරග අවසානයක් දැන් දැක බලාගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ අල්ෆාන් පන්දු 6කදී ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා දැන් තත්ත්වය පන්දු 26යි ලකුණු 35යි අවශ්‍ය තරගයේ ජය ගන්නට දිවෙනවා මීළඟ පන්දුව යොමු කරන්නට එවරත් පහරක් එල්ල කරනවා ස්ථානගත කරනවා ඩී මිඩිකේට් සහ ලිප්ස් කාලේ ගතර විශාල හිඩසක් තිබෙනවා මැනවින් පන්දුව ස්ථානගත කරනවා තවත් ලකුණු 4ක් හිමි කර ගන්නවා නිස්මි මහත්මයාණනි මම මෙයයි සඳහන් කළේ නිරන්තරයෙන්ම එක පන්දුවාරයක් තුල තරගයේ කන පිට පෙරලෙන වග. Exactly. Now you can see the body language of Ampara CC players. Their hands on their hips. That's an indication. Now they are feeling the pressure in front of this man, Mohammad Alfan. He's on 29 from just 7 deliveries. There he comes. Right arm. Alfan dancing down the wicket. Played up Paisley, but it was fallen in front of the fielder. Only a single. With that single, Kamuzan now 63. Really good battle between 64. Really good battle going on between Ampara CC versus Neet Kurnagal. Although a bit of a shower going across, but we can see at the same time windy conditions out here. I do believe this will not interrupt the progress of this tournament. So we are playing cricket under light. So Muhammad Ashik, he has to do a job with the ball. Now he is an experienced player. Muhammad Alfan, he is playing a gem of an innings. He is demolishing this softball all over the park. තරගය අකණ්ඩව ක්‍රියාත්මක කරන්නට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා යනුව ක්‍රඩා පිටිය දැන් අතිශය උණුසුම් සටනක් නීට් කුරුණෑගල ක්‍රඩකෙන් ඔවුන් කැමති මේ තත්ත්වයේ මැද උද දැන් ක්‍රඩා කරන මැද දැන් ඔවුන් ජීවය ලබා තිබෙන්නේ ඒ නිසා විවේකයක් ලැබුණොත් ස්වරූපය වෙනස් වන්නට පුළුවන් ලෝක කුසලාන තරගවලදී ඔබ ලකින්න නැති ඉන්දියා ක්‍රඩකෙන් විටක මේ උපායන් ලෙස යොදා ගන්න ආකාරය අපට දක්ලා ලැබුණා ඒ නිසා ඔවුන් හොඳ රිද්මයක දැන් පසුවන්නේ මැද අල්ෆාන්ගේ පිපිදීමත් සමග තාමත් හොඳින් තරගයට අවතීන වී තිබෙනවා now Muhammad Ashik ready to begin another important hour 24 balls remaining, 30 runs needed. Still, this game is wide open for both teams. Muhammad Ashik is an experienced bowler. Now, Muhammad Alfan is playing a really good innings in front of the pressure situation. He's handling the pressure really well. He's a calm and cool character. Now the battle begins between these two really good players. There he comes, Muhammad Ashik. Left armer runs and balls to Alfan. Played up Paisley. But the wicketkeeper was not be able to grab it cleanly. They're going for a single. They go for a couple. Good running between the wicket. With that couple, score moves and now 66 even for the loss of 6 wickets.
පන්දු 23යි ලකුණු 28ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට. පන්දු අර 6යි පන්දු එකක් අවසන් ලකුණු 66යි කඩලු 6ක් බිඳ වැටි අවසන් ඉතාමත්ම උණුසුම් තත්ත්වයක් ක්‍රීඩා පිටිය තුල තිබෙන්නේ. මොහමඩ් අල්ෆාන් මේ තරගය වෙනතකට යොමු කළ ක්‍රීඩකයා පන්දු 9කින් ලකුණු 32ක් ලබාගෙන තිබෙනවා. දිවෙන ආශික් මීළඟ පන්දුව වර වේගවත් පහරක් එල්ල කරනවා. පන්දුව ඩීප් ස්කෝල් එක් කලාපයට ගමන් කරනවා. එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දැන් එම ලකුණ සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 67 දක්වා වැඩි කර ගන්නවා. රන්දිල් රුචිර ඉතාමත් මාගෙන ඉනිමක් දියත් කරමින් තිබෙන්නේ. මේ පිතිකරුවන් දෙදෙනා නොතිබූ තරග ජයග්‍රහණයක සේයාවක් මතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. කුරුණෑගල නීට් ක්‍රීඩකයින්ට අසෙක් දැන් සූදානම් වන්නේ සීමා බෙසිට පන්දු යොමු කරන්නට ඩීප් ස්කෝලෙක් දී මිඩ් විකට් කවුකෝන ලෝනෝන් දෙසින් පයින් ශක්තිමත් කරමින් දෙවෙනවා ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට කෙටි පන්දුවක් පසු පාදයේ පුල් කිරීම සාර්ථකයි වරක් පතිතව හතරේ සීමාව පසු කරනවා ඩීප් ස්කෝලෙක් දී මිඩ් විකට් හිඩසින් පන්දු පහර එල්ල කළේ දැන් අවසන් පන්දු වාර තුල සියලු දේ වාසියට හැරෙනවා කුරුණෑගල නීට් ක්‍රීඩකයන්ට ඕන ඉතාමත්ම විශිෂ්ට ඉනිමක් දැන් පන්දු දෙකක ලකුණු සහ පන්දු අතර දෙකක පරතරයක් තිබෙන්නේ පන්දු 21කදී ලකුණු 23ක් අවශ්‍යයි තරගය ජය ගන්නට. Exactly, 23 needed from 21 balls. Now these two putting up a solid partnership for the 7th wicket. Ashik runs and balls to Randil. This time way down the leg side, another wide. So with that extra, score Muzand now 73 for 6. Came on here. So wonderful shot into play cricket, although we are having a bit of a shower out here. So right-hander Randil Ruchira is playing the second fiddle role. The important thing is when we look at this partnership, Mohammad Alfan is the aggressor. Ashik runs and balls. This time played up Wesley into the hands of the fielder. Will this be the turning point? We never know. Suddenly, Mohammad Ashik provided the breakthrough. Randil Ruchira has to depart with his score on 72. They are losing their 7th wicket. தற்பொழுது நீட் குருநாகல் அணியின் 7வது விக்கெட் ஆட்டமிழக்கிறது. ஆட்டமிழந்து செல்லும் வீரர் ரந்தீர் ருச்சிரா 17 ஓட்டங்கள் பெற்ற நிலையிலே ஆஷிக்கின் பந்து வீச்சில் சமுதி தவிர எடுத்து ஆட்டமிழக்கிறார். மொத்த ஓட்ட எண்ணிக்கை 72 இருக்கும் பொழுது இன்னும் 22 ஓட்டங்கள் பெற வேண்டும். 20 பந்துகள் மீதுள்ளது. பொறுத்திருந்து பார்ப்போம் எந்த அணி இறுதி போட்டிக்கு தெரிவு செய்யப்படும் என்பதை முகமது அகீல் புதிய துடுப்பாடு வீரர் ஆடுகளம் நுழைந்துள்ளார். தொடர்ந்து சிங்கள மொழியிலே வர்ணனை தர நண்பர் ජීවන් මාලන්. බොහොම ස්තුතියි නිස්මි පන්දු 20කදී ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට දිවෙනවා අවුද විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට ආරක්ෂාකාරී පහරක් එල්ල කළේ ක්‍රාස් කිරිබකින් ලකුණක් ලබා ගන්නවා පන්දුව ඩී මිඩ් විකට් දෙසට ගමන් කරේ ලකුණක් ලැබෙනවා ලකුණු පූර්වට ලකුණු 73යි මුල් ලකුණු සංඛ්‍යාව තවමත් මිලින ප්‍රේෂානොත් පිටිකින ලයිස්තුවේ පන්දුවට පහර දෙන්නට රැඳී සිටිනවා හොත් දක්ෂ ක්‍රීඩකයෙක් 28 நிமிடங்கள் நிறைவு செய்யப்பட்டுள்ளது. பொறுத்திருந்து பார்ப்போம். இன்னும் 12 நிமிடங்கள் மீதுள்ளது பந்து வீச்சத்துக்காக. Now 21 runs needed, 19 balls remaining. So Muhammad Ashik, can he provide it? Can he pick up the important wicket of Alfan? Left hand on strike. There he comes, left arm over the wicket, runs and balls to Alfan. Brilliant! Muhammad Ashik, your purely excellent bowling performance. He's using all his experience under his belt. Suddenly, little cameo comes to an end. Alfan has to depart with his score on 73. Now Kurnagal and Deed losing the 8th wicket. දැන් පන්දු 18කදී ලකුණු 21ක් ලබා ගත යුතුයි කෙසේ වෙතත් කඩුළු දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ දැන් මේ අල්ෆාන් විශාල පහරක් එල්ල කරන්න උත්සාහ කළත් අල්ෆාන් බලාපොරොත්තු තරම් ඉපිලීමක් දක්වලා ලැබුණා තරමක ලෝවීමක් සහිතව පන්දුව ගමන් කළ ඉන්සයිඩ් ඉච්චි දෙවන පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිනවා සමගම 8 වන විකට් බිඳ වැටෙන අතිශය උණුසුම් කරට කර සටනක් නිර්මාණය වී තිබෙන මොහොතක දැන් තීරණාත්මක 8වන පන්දුවාර යොමු කිරීම සඳහා ෆහත් අහමද්ව කැඳවා තිබෙන්නේ දැන් කුරුණෑගල නීට් ක්‍රීඩකයින්ට තිබෙන්නේ උන්ගේ කඩුළු පිළිබඳව ප්‍රශ්නයක් ලකුණු සහ පන්දු අතර තරම්ම පරතරයක් දක්වන්න ලැබෙන්නේ අකීල් වමත් පිටිකරුවා සූදානම් පන්දුව පිළිගන්නට පන්දු 18යි ලකුණු 21ක් ලබා ගත යුතුයි ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් ෆහත් අහමද්ගේ මීළඟ පන්දුවට පහරක් එල්ල කරන්න උත්සාහ කළත් පිටේ නිසිලිස් පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබෙන්නේ පන්දු 17යි ලකුණු 21ක් ලබා ගත යුතුයි මොහමඩ් නිස්මි විශේෂයෙන්ම රුපියල් ලක්ෂ 10ක වටිනාකමක් තිබෙන තරගයක් මේ දැන් ක්‍රීඩා පිටිය තුල පැවැත්වෙමින් තිබෙන්නේ. Definitely the result of this game will change 1 million rupees. There it comes left arm.
way down the leg side. Fahad was not be able to bowl with a good line of length. It signaled as a wide. Couple of runs added to the total. With that, couple moves on to now 75. Now 19 needed, 17 balls remaining. Milina Preshan is a promising all-round cricketer. He's a fighting cricketer. At the other end, Muhammad Akil, he also can play big shots. Now the battle still continue. There it comes Fahad Ahmed. Left arm a thin man. Left arm round the wicket, runs and balls to Preshan. This time plays it away towards cover point. Run away to the boundary for 4. These are valuable runs, Jeevan, under pressure in a crucial moment. So with that boundary, score moves on to now 79 for 8. They need 15 runs from 16 deliveries, but the problem is only 2 wickets remaining. පන්දු 11කදී ලකුණු 15ක් ලබා ගත යුතුයි. කඩලු දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මිලින ප්‍රේෂාන් අති දක්ෂ තුන්නිරියව ක්‍රොඩකෙක් දැන් තමගේ අන්තය මාරු කරනවා. ලෙෆ්ට් ආම් රවුත් විකට් ආකාරයේ තෝරා ගන්නවා. පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නට වාමතින් මදවේග පන්දු යන අතිශය උණුසුම් කරට කර තියුණු සටනක් දැන් දේවදර ක්‍රීඩා පිටිය තුල නිර්මාණය වී තිබෙන්නේ. දිවෙනවා මීළඟ පන්දු යොමු කරන්නට ආරක්ෂාකාරී පහරක් එල්ල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ස්ක්වාලික් කලාපයට පන්දුව තල්ලු කරමින් ලකුණක් ලබා ගන්නවා. මේ සමස්ත ලකුණු පූර්ය 80 වන ලකුණු පූර්වට එකතු වුණේ තවත් ලකුණු 14ක් පන්දු 15ක් තුල ලබා ගැනීමයි ඉලක්කය කුරුණෑගල නීට් ක්‍රීඩකින්ට. 15 பந்துகள் மீதுள்ளது 14 ஓட்டங்கள் பெற வேண்டும். நீட் அணி வெற்றி பெற வேண்டுமா இருந்தால் 31 நிமிடங்கள் நிறைவு செய்யப்பட்டுள்ளது. இன்னும் 9 நிமிடங்கள் மீதுள்ளது. පන්දු 15ක් තුල ලකුණු 14යි. අතිශය තියුණු තරගයක් දිවෙනවා. ෆාද් අහමඩ් 103 අන්තයේ සිට පන්දු යවන්නට ගොස් ඔහුගේ තීරණය වෙනස් කරනවා. මොහමඩ් අකීල් දකුණත් පිටකරුවා. ඔබට මතක ඇති TS27 තරග මාලාවේ මිලියන 1 වෙනසක් ඇති කළාද 6 පාරක් එල්ල කළාද ක්‍රඩකයා මේ මොහමඩ් අකීල් පිට හසුරුවන්නේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා සොෆ්ට්බෝල් ප්‍රීමියර් ලීග් තීරණාත්මක තරග මාලාව තුල එවර ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් ඥානාන්විතව ලකුණක් කරා පැතිමාරු කර ගන්න ආකාරය දක්වා ලැබෙනම ලකුණත් සමග මුලකුණු සංඛ්‍යාව දැන් 81යි. විකට් 8ක් බිඳ වැටි මේ පිටිකරන බලෑනිය අතිශය සවිමත් බලෑනියක්. මෙලින ප්‍රේෂාන් වැනි පිටිකරුවන් අංක 10 ස්ථානයේ ක්‍රීඩා කරන්න පැමිණෙන්නේ. ඒ සක්සුදක්ෂේ කියාපාන්නේ ජීවන් මේ තරඟ කරන කුරුණෑගල නීට් සංචිතය අතිශය බලවත් සංචිතයක් වග. සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා ෆහද් අහමඩ් මොහමඩ් මදවේග පන්දු යවනවා. අර පැනල් ස්විප් පාරකට උත්සාහ කළේ වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරනවා. සමගම අතිරේක ලකුණක් එකතු වෙනවා ලකුණු පුරවට. බලකුණ සමගම දැන් ලකුණු 82 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වෙනවා. ලකුණු 82යි මුල් ලකුණු සංඛ්‍යාව. අතිශය උණුසුම් තරගයක් පිටුණාල් මිත්‍රවනි මේ ක්‍රීඩකීන්ගේ නෙවෙයි තරග නරඹන්නන්ගේ පවා හදගැස්ම තිගැස්මක් බවට පත්ව තිබෙනවා. ආයවර පහරක් එල්ල කරනවා උඩ පන්දුව. කවයි කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයාගේ අතටමයි පන්දුව ගමන් කළේ. සුවිශේෂී පන්දු යැවීමක් ෆහද් අහමඩ්ගෙන් ඔහු හසු කරගත්තා. මිලිනව පැහැදිලිව ඔහු ඩීප් කවයි කලාපේ පන්දු රකින්නෙකු යොදවා ගනිමින් පිට ඉන්නට තරමක් ඈතින් පන්දුව යොමු කරමින් පොළඹවා ගත්තා. ඔගුලකට හසු කරගත්තා දකුණත් පිටිකරුවාව. විශිෂ්ට ගණේ පන්දු යැවීමක් ඉතාමත්ම සුවිශේෂී පන්දු යැවීමක්. දැන් පන්දු 13යි ලකුණු 12ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට. ජීවන් අවශ්‍යම දේ සිදු කරනවා මේ පන්දු යවන ෆාද් අහමඩ් මන්ද ඔවුන් හොඳ ආකාරව අවබෝධ කරගෙන තිබෙනවා මේ තරගයේ ජය ගන්නට නම් කඩළු බිඳ දැමීම තමයි සිදු කළ යුත්තේ. මන්ද පන්දු සංඛ්‍යාව වැඩි ලකුණු සංඛ්‍යාව සසඳාදී යනුව නායක පිටිකරු ආතිෆ් අහමඩ් එරෙහිව ෆාද් සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් බ්ලොක් කෝල් එකට පන්දුව පාතිත කරන්නේ යනුව සාර්ථක පන්දුවාරයක් නිමා කරනවා. ඉනිමේ නිමාව දක්ින විට 8 වන පන්දුවාරය ලකුණු 82යි. විකට් 9ක් බිඳ වැටි තවත් ලකුණු 12ක් අවශ්‍ය පන්දු 12ක් තුලදී තරගයේ ජය ගන්නට 34 நிமிடங்கள் நிறைவு செய்யப்பட்டுள்ளது. 40 நிமிடங்களிலே இந்த ஓவர்களை நிறைவு செய்ய வேண்டும். இந்த விசேட அறிவித்தல் அம்பார சிசி அணி சார்பாக විනාඩි 34ක් ගත වී තිබෙනවා ජීවන්. දැන් පන්දු 12යි ලකුණු 12යි ජයග්‍රාහී ඉලක්කය. අතිශය තියුණු සටනක්. මොහමඩ් අකීල් සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට. වාමතින් මදවේග පන්දු යවන ක්‍රීඩකයා මොහමඩ් ආශික් තීරණාත්මක තරගය තුල මේ සෙකන්ඩ් ලාස්ට් ඕවර් අවසන් පන්දුවාරය යොමු කරන්නට සූදානම් වන්නේ. අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය යොමු කරන්නට එවර දුර්වල පන්දුවක් ආශික්ගේ නිලවන්නේ ජීවන්.
ඒ වයිට් පන්දුවක් විය යුතුයි. වයිට් පන්දුවක් ලෙසට තීරණය කරනවා. සමගම අතිශය උණුසුම් වී තිබෙනවා. සියල්ල ඉතා උණුසුම් පන්දු 12කදී ලකුණු 11ක් ලබා ගත යුතුයි. කඩුළු 9ක් බිඳ වැටි අවසන් තවත් එක් විකට්ටුව ඉතිරිව තිබෙන්නේ. ඒ වගේම කාලය පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මිනිත්තු 5කදී දැන් පන්දු 12ක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ පන්දු යවන අම්පාර සිස්සි ක්‍රඩකින් අතිශය උණුසුම් තත්ත්වයක් දැන් ක්‍රඩා පිටිය තුළ ආසික් මොහමඩ් සූදානම් සීමාවේ සිට ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට ඒ වර දර්ශනීය ලෙෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පාර මොහමඩ් අකීල් ක්‍රියාත්මක වනවා. ලකුණු 6ක් හිමි කර ගන්නා වයිඩ් මිඩෝන් දෙසින් වම පිතිකරුවා මෙවැනි තීරණාත්මක තරග තුල පිත්තේ නගන අදස්කම් දැක්වූ ක්‍රීඩකයා මාස 6ක් ගත වන්නට මත්තෙන් තවත් ලක්ෂ 10ක් වටිනා 6 පහරක් එල්ල කරාවිද යන්න පිළිබඳවයි දැන් ප්‍රශ්නාර්ථය තිබෙන්නේ මොහමඩ් නිස්මි. නිසක වාශයම අපගේ ඇස්පනා පිට මේ කඩකයන් අයිවල සනිලෝ කඩා පිටිය තුළ අපුරු දස්කම සිදු කරේ මොමඩාකේ සුදානම් පන්දුව පිළිගන්නට තිබෙනවා. මොමඩ් ආශික් මෙලඟ පන්දුව එවර ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්නේ අකීල් ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ. මිලියන 1 වෙනසක් ඇති කරන 6 පාරක් ඔහුට එල්ල කරන්නට හැකියාව ලැබෙයිද? පන්දු 10යි ලකුණු 5යි ජයග්‍රාහී ඉලක්කය තවමත් මේ තරගය දෙපිලටම විවෘතයි. එක් කඩුලක් අවශ්‍යයි. අම්පාර සීසී කඩකින් මොහමඩ් ආශික් ඔහුගේ සියලු වෙර දරාවි යොදාවි මේ පන්දුව මොහමඩ් අකීල්ව දවා ගන්නට අකීල් උත්සාහ දරාවි. දැන් පහරක් එල්ල කරන්නට තිබෙනවා. ආශික් මීළඟ පන්දුව අද පන්දුවක් අම්පාර සීසී තරගය ජය ගන්නවා. මේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ආවිනිශ්චිත බව චමත්කාර ජනක බව අම්පාර සීසී කඩකින් මොහමඩ් ආශික් ඔහු පන්දු යවන්නට පැමිණෙන විට ඔහු අපූරු ජවයක් ගත ආකාරය දුටුවා. ඒ නිසා ඉතාමත් හොඳින් ඔහු පන්දු යොමු කරේ. අකීල්ගේ කඩුල්ල ඉලක්ක කරමින් විකට් ටු විකට් පන්දු යවන ආකාරය දක්ලා ලැබුණේ. අනු පෙරලිකාර ජයග්‍රහණයක නිමාව මේ සියලු දෙනාගේ මුවන්ගේ සිනාවක්. මේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාර ජනක බව. මේ සැඟව සිටි අම්පාර ක්‍රීඩකයන් ඉස්මතු වූ මේ තරග මාලාව තුළ දැන් ඔවුන් අවසන් මහා තරගයට පැමිණ අවසන් තරද සිල්වා මහතාගේ සුවිශේෂී සංකල්පයත් සමග මේ අම්පාර ක්‍රීඩකයන් දාබර ක්‍රීඩාලෝඩි හිතවතුනි දැන් නැගෙන හිරට මිලියනයක් හෝ මිලියන 2.5 කෙමි දැන් තීරණය වන්නේ බස්නා හිරද එසේ නැතහොත් වයඹද අනිත් කණ්ඩායම යන්න මන්ද වයඹ පළාතේ කණ්ඩායම් දෙකක් නීට් කුරුණෑගල ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් තිබෙනවා. මන්ද වේනස් බොලග්නා පැටකින්ස් අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමග තරග කර යුතුයි නීට් කුරුණෑගල ක්‍රීඩකයන්. ඒ වගේම කාලය විශේෂම විනාඩි 3ක් ගත වුවොත් බොහෝ විට නැගෙනහිර ක්‍රීඩකයන්ට අම්පාර සීසී ක්‍රීඩකයන්ට අතිශය පීඩනයක් එල්ල කරන්නට ඉඩ කඩ තිබුණා. මේ විශේෂ නිවේදනය ක්‍රීඩා පිටියේ බාරව සිටින අපගේ සහෘද හිතවතුන් නැගිදා ගෙක්මනෙන් අදාළ කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සීමායිර සන්ටුවන් කිරීමේදී අනුව ජීවන් විනිශ්චිත විචාරකයන් ලෙස අපටත් ආසන වලින් නැගිට තරග විස්තර කතනය නියැලෙන්නට හේතුපාදක වුණු උණුසුම් තරගයක් අප දුටුවේ අමිල ප්‍රදීප්. මද විචාරකයන් හැටියටත් අප ප්‍රිය කරන්න එතේ තරගයක ජීවය අවසන් පන්දුව තෙක්ම තිබිය යුතුයි. අප වෙහෙස මහන්සිය සියල්ල පස්සේ කළා තරගයට උපරිම ජීවය ලබා දෙන්න උත්සාහ කරන්නේ. එවන් සටන්කාමීත්වයක් තුළ මේ ක්‍රීඩකයන් ලබා දෙන සටන්කාමීත්වය ප්‍රේක්ෂක ඔබගේ රැඳී සිටීම ආකර්ෂණය ඉතාමත් වැදගත්. යනුව තත්ත්වය මෙසේ තිබෙදී තීරණාත්මක තරගයක් ආරම්භ වදී අමිල ප්‍රදීප් සමගින් චින්තක දහනායක හමු වී ඊට පෙර ආතුව චින්තක දහනායක ඔබට යොමු වෙනවා විශේෂයෙන්ම තරගයේ වීරයා සම්මාන කීපයක් පුද කරන්නට. හොඳයි ස්තුතියි මොහමඩ් ඩේෂ්මි පැහැදිලිවම ඔබ කිව්වා